ඒසික ප්‍රශ්න අපි කීයක් සාකච්ඡා කරාද ඊයේ දවසේදී කීයක් සාකච්ඡා කරාද 33ක්ද සාකච්ඡා කරේ 34ද තියෙනේද right 34 තියෙන්නේ නේ හරි අපි දැන් සාකච්ඡා කරගෙන යන ඒ වගේම අද සෙකන්ඩ් පාර්ට් වලට අපි එනවා සෙකන්ඩ් පාර්ට් එක කොහොමද ප්‍රශ්න තෝරගන්නේ කියන එකත් අද දවසේදී සාකච්ඡා කරනවා ප්‍රධාන වශයෙන්ම හරි අපි දැන් සාකච්ඡා කරගෙන යනවා ස්ක්‍රීන් එක පැහැදිලිව පේනව නේද කියලා පොඩි මැසේජ් එකක් දෙන්න ස්ක්‍රීන් එක පැහැදිලිව පේනව නේද පැහැදිලි ස්ක්‍රීන් එක පේනව පොඩි මැසේජ් එකක් දෙන්න පැහැදිලි ස්ක්‍රීන් එක පේනවද පොඩි මැසේජ් එකක් දෙන්න හරි ඕකේ හරි ඕකේ පේන වැඩේ කරගෙන කටිටියු කරගෙන යමු පිය නතර කරපු තැන ඉඳලා හරි අපි එතකොට ඊයේ දවසේදී සාකච්ඡා කරලා අවසන් වුණේ 32 වෙනි MCQ එකේ 32 කතා කරා 33 කතා කරා 34 ඉඳලා තමයි අපිට ඉස්සරහට කතා කරන්න තියෙන්නේ හරි අපි එතන ඉඳලා කතා කරගෙන යමු ඊට පස්සේ අපි මේ ටික සාකච්ඡා කරලා ඉවර වෙලා අපි සෙකන්ඩ් පාර්ට් ක්වෙස්චන් වලදී කොහොමද ප්‍රශ්න තෝරගන්නේ සහ වෙලාව විතර කරගන්නේ කොහොමද හොඳම ප්‍රශ්නේ ලකුණු වැඩිපුරම ගන්න පුළුවන් ප්‍රශ්නේ කොහොමද තෝරගන්නේ කියන එක අපි සාකච්ඡා කරනවා ප්‍රධාන වශයෙන්ම හරි හරි අවසාන පන්ති වලට අතිශය වැදගත් ඒවා මිස් කරන්න නැතුව ඉන්න ඒ කියන්නේ මිස් වුණත් රෙකෝඩින් එක අනිවාර්යයෙන්ම බලන්න අවසාන පන්ති වලදී විශේෂයෙන්ම හරි 34 වෙනි ප්‍රශ්න අපි ඉන්නේ 34 වෙනි ප්‍රශ්නය ගත්තට පස්සේ ලාභ ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ආශ්‍රයෙන් ප්‍රශ්නය අහන්නේ. එතකොට මේකට අදාළව 11 ශ්‍රේණියේ අපි පාඩම මොකක්ද කියලා කතා කරොත් මේකේ පාඩම වෙන්නේ 11 ශ්‍රේණියට අදාළව 11 ශ්‍රේණියට අදාළව හතරවෙනි පාඩම ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශ කියන පාඩමේ තමයි ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන කියන පාඩමට අදාළව තමයි මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නයේදී අහනවා ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ලාභ හෝ අලාභ ප්‍රකාශනයට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට ඇතුළත් කරන ගනුදෙනුව වන්නේ දෙකටම ඇතුළත් කරන ගනුදෙනුව මොකක්ද කියලා තමයි ප්‍රශ්නයෙන් අපෙන් අහලා තියෙන්නේ. හරිද? හරි. අපි දැන් බලමු මේ දීලා තියෙන උත්තරත් එක්ක මොන උත්තර දෙන්නේ මොන උත්තරද නොඑන්නේ කියලා. මොන උත්තර දෙන්නේ මොන උත්තරද නොඑන්නේ කියලා. හරි අපි පළවෙනි උත්තරයට ගියාට පස්සේ තියෙනවා පළවෙනි උත්තරේදී තියෙනවා ඉදිරියට ගෙවූ විදුලි බිල. ඉදිරියට ගෙවූ විදුලි බිල. අපි ඉදිරියට ගෙවූ විදුලි බිල කියන එක කොහොමද සටහන් කරන්න කියලා චුට්ටක් මතක් කරගමු. අපි මේක ද්විත්ව සටහන් ආකාරයට දාලා බැලුවොත් මේකෙන ඩබල් එන්ට්‍රිය තමයි ඉදිරියට ගෙවූ විදුලි බිල. ඒ කියන්නේ ළමයි ඔයා හිතන්න ඔයාගේ ගෙදර ලයිට් බිල එනවා රුපියල් 200ක් කියලා හිතන්නකෝ. ඔයා ඔය රුපියල් 200 ගෙවන්නේ නැතුව රුපියල් 200 ගෙවන්නේ නැතුව ඔයා කෙලින්ම ඔය රුපියල් 200 වෙනුවට ඔයා ගාව තිබ්බ රුපියල් 500 කොලේම දීලා ඔයා විදුලි බිල ගෙවනවා. ඒ කියන්නේ 200ක් තිබ්බ විදුලි බිල ඔයා 500 කොලයක් තිබ්බ නිසා මාරු කරන්න ඕනේ නෑනේ ආයියෝක ගන්න ඕනේ නෑනේ වගේ තැනක ඉඳලා ඔයා 500ම දීලා විදුලි බිල ගෙවනවා. එතකොට 300ක් ඉතුරුයි නේද විදුලි බිල ගෙවපු එකට අදාළව. කියන්නේ ඉස්සරහා මාසෙකටත් අදාළව ඔයා රුපියල් 300ක් ගෙවලා නේද? අන්න එහෙම කතාවක් තමයි මේ ඉදිරියට ගෙවූ විදුලි බිලක් කියලා කියන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේ ගානට අදාළවම අපි ගත්තොත් එහෙම මෙතන 1000ක් නේ තියෙන්නේ. එතකොට ඔයා හිතන්න මෙහෙම ගෙදර විදුලි බිල රුපියල් 1000ක් තිබ්බා. ඔයා ගාව අලුතෙන් හම්බෙච්ච රුපියල් 2000 කොලේ තිබ්බා. ඔයා අරගෙන විදුලි බිල ගෙවන්න ගියා 2000ම දීලා විදුලි බිල ගෙව්වා. ගෙවලා ඔයා ගෙදර ඇවිල්ලා කල්පනා කරලා බලද්දි වට මතක් වෙනවා ආනේ විදුලි බිල තිබිලා තියෙන්නේ 1000යිනේ මම 2000ක්ම ගෙව්වනේ අර 1000 අපත යන්නේ නැහැ ඒ 1000 මොකද වෙන්නේ ඉස්සරහා මාසෙකදී විදුලි බිල 2000ක් ආවා කියන්නකෝ අර 1000 අඩු කරලා ඔයා 1000යි ගෙවන්න ඕන අර එහෙම කතාවක් එතකොට ඕකේ ද්විත්ව සටහන විදිහට ගත්තොත් එහෙම ඕක ඇත්තටම ඉදිරියට ගෙවූ විදුලි බිල කියන්නේ විදුලි බිල ඉදිරියට ගෙවුවා කියන එක අපිට ඇත්තටම ගත්තොත් වක්කම හරිද ඒ වගේම අනිත් පැත්තට අපිට ඕක වියදම් අඩුවීම. ඒ කියන්නේ ඔකේ ද්විත්ව සටහන පැත්තෙන් කතා කරොත් එහෙම ඔක ඕගොල්ලන්ගේ සිලබස් එකේ මේකේ ද්විත්ව සටහන කතා කරන්නේ නැහැ. නමුත් අපි ද්විත්ව සටහන නිකන් චුට්ටක් දාගත්තොත් එහෙම මේකේ ද්විත්ව සටහන වෙන්නේ ඉදිරියට ගෙවූ විදුලි බිල හර විදුලි වියදම් බැර. හරිද? ඉදිරියට ගෙවූ විදුලි වියදම් හර ඇයි හර වෙන්නේ? වත්කම් වැඩිවීම හරනේ. අන්න එහෙම අර්ථකින් ඉදිරියට ගෙවූ විදුලි බිල කියන එක වත්කම් කියන අර්ථකින් හර වෙනවා. ඒ වගේම විදුලි බිල කියන එක බැර වෙනවා.
දරවට තේරෙනවා ඒ දෙක ගත්තට පස්සේ ඒ දෙක ගත්තට පස්සේ ඒ දෙක ගත්තට පස්සේ අර ඔයගොල්ලන්ගේ සිලබස් එකේ ප්‍රධාන වශයෙන් සාකච්ඡා නොකරන නිසා අපිට මේකෙදි ගන්න හැකියාවක් වෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් ඔයගොල්ලන්ගේ සිලබස් එකේ කතා කරන්නේ නැති නිසා. ඒක අපි ගන්නෙ නැහැ. දෙවෙනි එක තියෙනවා ආයෝජන ආදායම් ලැබීම. ආයෝජන ආදායම් ලැබුණාම මොකද කරන්නේ? මුදල් හර කරනවා ආයෝජන ආදායම් දැර කරනවා. මුදල් තියෙන්නේ වත්කමක් විදිහට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හරිද? මුදල් තියෙන්නේ වත්කමක් විදිහට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හරිද? එතකොට ආයෝජන ආදායම් ලැබීමට අදාළ මුදල විතරක් අපිට වෙන් කරලා අඳුරගන්න බැහැයි කියන තැන ඉඳලා හරිද? මොකද්ද? අපිට මෙතනදී ආයෝජන ආදායම් ලැබීම කියන එක ගත්තට පස්සේ ආයෝජන ආදායම හම්බෙනවා. හරිද? ආයෝජන ආදායම හම්බෙනවා. ආයෝජන ආදායම හම්බෙනකොට ආයෝජන ආදායම හම්බෙනකොට මුදල් හර ආයෝජන ආදායම් බැර. මුදල් හර ආයෝජන ආදායම් බැර. එතකොට අපි මුදල් කියලා දාන්නේ දැන් ඒ කියන්නේ මුදල් කියන සම්පූර්ණ වටිනාකමනේ. ඒ කියන්නේ ව්‍යාපාරේ පටන් ගන්නකොට මුදල් තිබ්බා. ඒකට මුදල් එකතු වුණා. ඒකෙන් මුදල් අඩු වුණාර සම්පූර්ණ වටිනාකමනේ දාන්නේ. එතකොට අපි ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියන දෙකට දැන් ආයෝජන ආදායම් කියන එක ආදායම් වලට කියලා ලාභ ලාභ ප්‍රකාශනයේ ආදායම් වලට කියලා එකතු කරයි. හැබැයි අර මුදල් කියලා අපි දාන ගාන කෑල්ලට හරි මුදල් කියලා දාන කෑල්ලට ඒක ඇතුලේ තියෙන චූටි කෑල්ලක් නෙමෙයි ආයෝජන ආදායම් ලැබිච්ච එක. ඒ නිසා අපිට මේක ගන්නත් බැහැ. මොකද මුදල් කියන ලොකු රවුම ඇතුලේ ලොකු කුල්ලක ඇතුලේ තියෙන චූටි එකක් තමයි ආයෝජන ආදායම් ලැබීම කියලා කියන්නේ. ඒතර මුදල් කියලා එක අර අපිට මුදල් කියලා දාන එක වත්කම් වල තියෙන මුදල් කියන එක ඇතුලේ තියෙන පොඩි කෑල්ලක් විතරයි ආයෝජන ආදායම් කියන්නේ. ඒ කියන්නේ අපි ආයෝජන ආදායම් වලට අදාළව දාන මුදල් කියන එක විතරක් නෙමෙයි මුදල් ඇතුලේ තියෙන්නේ. මේ කතාව. ඊළඟ එක බැංකු ණය පොලී ගෙවීමේදීත් ඒ කතාවමයි. දැන් බැංකු ණය පොලී ගෙවුවට පස්සේ අපි දන්නවා මුදල් බැර බැංකු ණය පොලී හර. මුදල් බැර කරාට පස්සේ අපි වත්කම් වල තියෙන මුදල් වලින් අඩු කරයි. බැංකු ණය පොලී ගෙවුවා කියන එක අපි මූල්‍ය වියදම් වලට දායි ලාභලා ප්‍රකාශනේ. හරිද? ඔය දෙකට දැම්මට අර මුදල් කියලා දාන ලොකු එක ඇතුලේ තියෙන චූටි කෑල්ලක් නේ එළියට යන්නේ. සම්පූර්ණ මුදලම යන්නේ නැහැනේ. ඒක අපිට බලාගන්න විදිහක් නැහැනේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේදී. ඒ නිසා අපිට ඒක ගන්න විදියකුත් නැහැ. හැබැයි උපචිත ගොඩනැගිලි කුලිය පිට දෙකේම පෙන්වන්න පුළුවන්. මොකද ඒකට තියෙන හේතුව තමයි උපචිත ගොඩනැගිලි කුලියේ දිත්තරාණ එන්නේ. මම ලියන්නම් උපචිත ගොඩනැගිලි දිත්තරාණ. ගොඩනැගිලි කුලී කියන වියදම හර වෙනවා. ඒ වගේම උපචිත ගොඩනැගිලි කුලී කියන එක බැර වෙනවා. ගොඩනැගිලි කුලී කියන එක අපි ලාභ අලාභ ප්‍රකාශනයේ හරිද? ගොඩනැගිලි කුලී කියන එක අපි ලාභ ලාභ ප්‍රකාශනයේ අපි ගොඩනැගිලි කුලී කියන එක ලාභ ලාභ ප්‍රකාශනයේ පරිපාලන වියදමක් විදිහට දානවා. ඒ වගේම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීමක් විදිහට උපචිත ගොඩනැගිලි කුලිය කියන එක දානවා. එතකොට මේ දෙකම ඔයාට තේරෙනවා වෙන වෙනම අයිතම දෙකක් විදිහට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයටයි ලාභ ලාභ ප්‍රකාශනයටයි යනවා. ඒ අනුව අපිට මේ ප්‍රශ්නේදී උත්තරේ විදිහට 4 ගන්න පුළුවන්. මට chat එකට ෆිට් එකක් දාන්න. මේ ප්‍රශ්නෙට අදාළව උත්තරේ ගත්ත විදිහ තේරුණාද? මේ ප්‍රශ්නෙට අදාළව උත්තරේ ගත්ත විදිහ තේරුණාද? තේරුණා නම් chat එකට ෆිට් එකක් දාගෙන යන්න. පැහැදිලිවම මේකේ අදාළ එන දිත්ව සටහන අර මූල්‍ය තත්ත්ව ප්‍රකාශන එක තැනකයි ලාභ ලාභ ප්‍රකාශන එක තැනකයි තැන් දෙකේ තියෙන්න ඕනේ. තැන් දෙකේම තියෙන්න ඕනේ. මේ දෙක විතරක් වෙනම. එහෙම තිබ්බොත් තමයි දෙකේම තියනවා කියලා අපි අදහස් කරන්නේ. අර මුදල් ඇතුලේ චූටි කෑල්ලක් තියෙන එකවත් මුදල් ඇතුලෙන් චූටි කෑල්ලක් ගිය එකවත් එක නෙමෙයි මෙතනදී අර්ථ දක්වන්නේ. කතාව පැහැදිලිද කියලා පොඩ්ඩක් මට මැසේජ් එකක් දාන්න. කතාව පැහැදිලිද? දිලින කතාව තේරුණාද? තේරුණාද ඒක? තේරුණා. පන්සලු තේරුණාද? හරි තේරුණා. හරි. 34 ඕකේ. 34 පැහැදිලිව තේරුණා. ඊළඟට යමු 35. මේ දවස්වල පොඩ්ඩක් ක්ලාස් එකේ ටයිම් එක වෙනස් වෙන එක පොඩ්ඩක් පොඩි හේතුවක් නිසා තමයි ඒක ක්ලාස් එකේ ටයිම් එක චුට්ටක් වෙනස් වෙන්නේ.
ඒක පොඩ්ඩක් මිස්අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්නේ නැතුව ඒක පොඩ්ඩක් කට්ටිය අන්ඩර්ස්ටෑන්ඩ් කරගමු. මොකද මේ රෙකෝඩින් එක දෙනවා ගැටලුවක් වුණොත් මේ දවස්වල මගේ පර්සනලි මගේ අධ්‍යාපනික කටයුතු ටිකක් හේතු වෙන්න මගේ පැත්තෙන් මට පොඩි විභාග කීපයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒකට අදාළව යම් වෙන්න ඒ අදාළ වෙලාවත් එක්ක තමයි චූටිය අතපසුවීම වෙන්නේ. ඒක වාගේ එක්සෑම් එකට අදාළව අතපසුවීමක් වෙන්න දෙන්නේ නැහැ කොයිම වෙලාවකවත්. අර ටයිම් එකේ පොඩි වෙනසක් වෙයි. ඒක ඇත්තටම එකට සොරි වෙන්න ඕන. රයිට්. ක්ලාස් වලට අදාළව ක්ලාස් වෙනස් වෙන්නේ. ඒ කියන්නේ ක්ලාස් ටික නොපැවැත්වෙන්නේ නැහැ. ක්ලාසස් පැවැත්වෙනවා. අවසාන වෙනකම් ඔයගලන්ට අවශ්‍ය කරන ගයිඩන්ස් එක ලබා දෙනවා. අර වෙලාවේ පුංචි වෙනසක් වේවි. වෙලාවල් ටික අර 7ට කියන ටයිම් එක චුට්ටක් එහෙම වෙනවනේ. එකට ඇත්තටම සොරි වෙන්න ඕන. රයිට්. ඕකේ. ටයිම්ස් ටික චුට්ටක් මේ දවස් ටිකේ වෙනස් වුණාට. හරි. ඕකේ ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්න අංක කීයද? 35 නේ. හරි. 35 ඉඳලා ප්‍රශ්නාංක 40 වෙනකන් අවසාන ප්‍රශ්නෙට වෙනකන්ම කියනවා ඒගොල්ලෝ මේ මෙන්න මේ කියන ඩීටේල්ස් ටික අරගෙන ඒ ආශ්‍රය කරගෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා අපි කතා කරගෙන යමු. හරි. මේ බිස්නස් එකේ නම වස්ති ව්‍යාපාරය. වස්ති කියලා කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ YouTubersලා දෙන්නේ. එතකොට යාලා දෙන්නට වස්ති ඒගොල්ලන්ගේ ව්‍යාපාරය ගැන තමයි මේ දීලා තියෙන්නේ. හරි. එතකොට යාළගේ බිස්නස් එකේ මෙන්න මෙහෙම තිබ්බලු විස්තර ටික ඒ විස්තර වලට අදාළව අපෙන් අහනවා මේකේ මූල්‍ය තත්ත්වය කොහොමද ලාභ ලාභ ප්‍රකාශනය කොහොමද ඒකට අදාළ පොඩි විස්තර ටිකක් එක්ක ගණනක් අහනවා. අපි හැම වෙලාවෙම දන්නවා මේ ගණන් වල ඉලක්කම් කියවින්නේ නැහැ. මොකද අපිට මතක හිටින්නෙත් නැහැ. බොරුවට කියලා වෙලාව කන්නේ නැහැ. අපි කෙලින්ම යන්නේ ගානට. ගානේ මොකක්ද අහන්නේ? අපි ඒකට අදාළව තමයි උත්තරේ ගොඩනගන්නේ. හරි. පළවෙනියටම අහලා තියෙනවා වර්ෂය සඳහා විකුණුම් පිරිවැය කියපු ගමන් ඔයා දන්නවා විකුණුම් පිරිවැය හොයන්නේ ආරම්භක තොගය කියන එකට එකතු කරනවා ගැනුම් ඒකට එකතු කරනවා ගෙන ඒමේ කුලි එකතු කරනවා ඒ වගේම පැටවුම් ගාස්තු එහෙම නැත්නම් නාට්‍යාමි ගාස්තු කියලා කියනවා පැටවීමේ ගාස්තු නාට්‍යාමි ගාස්තු කියලා කියනවා එහෙම ඒවා තිබ්බොත් එකතු කරනවා ඒ වගේම මේකේ අවසාන තොගයක් තිබ්බොත් අඩු කරනවා ඕක තමයි කතාව එතකොට ඕක තමයි ওই විදිහට තමයි අපි විකුණුම් පිරිවැය හොයන්නේ හරි අපි දැන් ඩීටේල්ස් ටික අපි ගානට අදාළව එන්ටර් කරගමු ඩීටේල්ස් ටික ගානෙන් අපි හොයාගෙන මෙතනට ආදේශ කරගමු මේ ගානේ අපිට ආරම්භක තොගේ අපි බලමු කොහෙද තියෙන්නේ කියලා මේ ගානට අදාළව ආරම්භක තොගය කොහෙද තියෙන්නේ කියලා අපි බලමු හරි ආරම්භක තොගයක් තිබ්බොත් ඒක අපි කිව්වා මේ මොනවා වෙන්න ඕනේද හරි ආරම්භක තොගයක් තිබ්බොත් අඩු කරන්න ඕන ඕකනේ කතාව හරි අපි දැන් එමු ගානට ඇවිල්ලා අපි දත්ත ටික ආදේශ කරගමු හරි මෙතන උඩම තියෙනවා බලමු මේකේ ආරම්භක තොගය කොහෙද මෙතන තියෙනවා 2000 මේකේ ආරම්භක තොගය 8000යි කියලා තියෙනවා එහෙනම් ඔය ආරම්භක තොගය අරගෙන අපි මෙතනට එමු ආරම්භක තොගය අරගෙන මෙතනට එන්න ඕනේ ආරම්භක තොගය තියෙන උතන ඊට පස්සේ ගැනුම් කියලා එකක් තියෙනවා ඒක තියෙන්නේ මෙන්න මෙතන 60000යි ඒක ආදේශක වෙන්න ඕනේ මෙන්න මෙතනට ඒ වගේම බලන්න ගෙන ඒමේ කුලී පැටවීමේ ගාස්තු වගේ දේවල් තියෙනවද කියලා ගෙන ඒමේ ගාස්තු නැහැ ඒ වගේම මෙතන උඩ බලමු ඒ වගේම පැටවීමේ ගාස්තු කියලා එකක් අපිට හම්බුනේත් නැහැ හරිද හරි හරි පැටවීමේ ගාස්තු කියලා එකක් තිබුණෙත් නැහැ නේ හා පැටවීමේ ගාස්තු කියලා එකක් තිබෙත් නැහැ ඒ දෙකම නැහැ එහෙනම් ඒ දෙකම නැහැ හරි බලන්න හොඳට තිබුණේ නැහැ නෑ ඊට පස්සේ ඉතිරි තොගය කියලා ඉවරලා 6800ක් තියෙනවා ඒක අවසන් තොගය ඉතින් යට ඒවැ වෙන මොකුත් නැහැ හා එහෙනම් අපි ආදේශ කරගත්ත දත්ත ටික අරගෙන අපි ගාන සුළු කරගමු ආරම්භක තොගේ තියෙනවා මම දහස් පදනමට හදනවා ආරම්භක තොගේ තියෙනවා 22000 එහෙනම් ආරම්භක තොගේ තියෙනවා 22000ක් නෙමෙයි 8000ක් නේ
ආරම්භක තොගය තියෙනවා 8000ක්. අපි ඒක ගත්තා. ඒ වගේම ගැනුම් තිබ්බ 60000ක් අපි ඒකත් ගමු. ගැනුම් කියලා තියෙනවා 60000ක්. අපි ඒකත් ගමු. ගෙනීමේ කුලී නැහැ, පැටවීමේ ගාස්තු නැහැ. ඒ වගේම අවසාන තොගය තිබ්බා 6800ක්. 6800ක්. හරිනේ ගානනේ. 8ක් තිබ්බ 8 දැම්මා. සෝරි 8ක් තිබ්බ 8 දැම්මා. ඒ වගේම ගැනුම් කියන එක කීයක් තිබුණාද? ගැනුම් කියන එක 60ක් තිබ්බා. 60 දැම්මා. ඒ වගේම අවසාන තොගය 6.8ක්. එහෙම නැත්නම් 6800ක් තිබ්බා. මට කියන්න සුළු කරලා අවසාන වශයෙන් විකුණුම් පිරිවැය කීයක් එනවද? එතකොට අපේ සුළු කිරීම වෙන්නේ 68න් අපිට අඩු කරන්න තියෙන්නේ 6.8. 60න් 6.8ක් එහෙම නැත්නම් 6800 60000න් 6800 ගියාට පස්සේ කීයද? දාන්න බලන්න chat එකට. කීයද ගාන? දාන්න බලන්න chat එකට. මම chat එකට බලාගෙන ඉන්නේ. කීයද එන්න ගාන? උත්තරේ දාන්න බලන්න 1ද 2ද 3ද 4ද? උත්තරේ කීයද එන්නේ? chat එකට දාන්න බලන්න. උත්තරේ කීයද එන්නේ? උත්තරේ කීයද එන්නේ? 1. හරි good. ඒ අනුව අපිට උත්තරේ ගලප ගන්න හැකියාවක් තියෙනවා. අපිට එනවා කීයක්ද එතකොට ආගේ උත්තරේ 1 කියලා කියන්නේ 61200යි. උත්තරේ ගලප ගන්න පුළුවන් අපිට 61200යි. 61200යි. කටු වැඩේ දාගමු. අපි ගාන හදපු විදිහ අනිවාර්යයෙන්ම දාගන්න. ගාන අනිවාර්යයෙන්ම දාගන්න හදපු විදිහ 61200යි. හරි. එතකොට අපි දන්නවා අපි දැන් විකුණුම් පිරිවැය හොයාගෙන තියෙන්නේ. මේකෙන් විකුණුම් ටික අඩු කරා නම් අපිට දල ලාභය ගන්න පුළුවන්. අපිට මේකෙන් විකුණුම් ටික අඩු කරා නම් දල ලාභය ගන්න පුළුවන්. හරි. අපි හොයමු විකුණුම් ටික කොහෙද තියෙන්නේ කියලා. විකුණුම් කොහෙද? උඩද? විකුණුම් තියෙන උඩද? බලාගෙන ඉමු. විකුණුම් තියෙනවා 1,20,000. විකුණුම් තියෙනවා 1,20,000. එතකොට අපි අර 61,200ක් ආවනේ අපිට. ඔය 61,200න් අපි 1,20,000 එහෙම නැත්නම් 1,20,000 අඩු කරන්න ඕනේ. මේ විකුණුම් පිරිවැයෙන් මේ සම්පූර්ණ අපි හොයාගත්ත මේ විකුණුම් පිරිවැය මේ ආපු ගාණෙන් මේ විකුණුම් කියලා තියෙන 1,20,000 අඩු කරන්න 1,20,000න් අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ සමස්ත ගාන මේ සම්පූර්ණ ගාණෙන් ආපු උත්තරේ මේ 1,20,000න් අඩු කරන්න ඕනේ. මේ 1,20,000 කියන ගාණෙන් අඩු කරන්න ඕනේ මේ සම්පූර්ණ ආපු අවසාන ගාන. ඒ කියන්නේ 61,200න් අඩු කරන්න ඕනේ 1,20. එතකොට කීයක් එනවද ළමයි? කීයක් එනවද? දාන්න බලන්න chat එකට 1ද 2ද 3ද 4ද? 1ද 2ද 3ද 4ද? 1ද 2ද 3ද 4ද? 56 වෙනි ප්‍රශ්නයට අදාළ උත්තරේ වෙන්නේ එතකොට 1ද 2ද 3ද 4ද? 1ද 2ද 3ද 4ද? නියමයි. උත්තරේ 3. 3 තමයි උත්තරේ වෙන්නේ. මොකද අපිට අවසාන වශයෙන් ඇවිල්ලා තිබුණේ, ඒ කියන්නේ විකුණුම් තිබ්බා 1,20ක්. විකුණුම් තිබ්බා 1,20ක්. ඒ වගේම විකුණුම් පිරිවැය තිබ්බා 61.2ක්. එහෙම නැත්නම් 61,200ක් නේ. 61,200ක් තිබුණා. 61,200ක් තිබුණා. එතකොට මේ 1,20න් මේ 61,200 අඩු කරාට පස්සේ එහෙම නැත්නම් විකුණුම් වලින් විකුණුම් පිරිවැයට අඩු කරාට පස්සේ තමයි අවසාන වශයෙන් මේ අපි කතා කරන දලලාභි කියන එක එන්නේ. ඒක එතකොට එනවා මේ අපිට අවසාන වශයෙන් ආපු උත්තරේ වෙච්ච 58,800 කියන මේ උත්තරේ එනවා මෙතනට. තේරුණා චැටර් පිටියක් දාගෙන මේ 58,800 මෙතනට ආපු විදිය තේරුණා. මේක ආපු විදිය තේරුණා සර්. තේරුණා චැටර් පිටියක් දාගෙන. නියමයි. 3 තමයි උත්තරේ. හරි. ඒක තේරුණානේ? හැමෝටම තේරුණාද? උත්තරේ ගත්ත විදිය? තේරුණා. ඊළඟට අහනවා පරිපාලන වියදම් වල එකතුව කීයද කියලා. පරිපාලන වියදම් වල එකතුව කීයද කියලා අහනවා. පරිපාලන වියදම් වලට අදාළ දත්ත උඩ තියෙනවද නැහැ. එහෙනම් අපිට ගාණ හදන්න ගොඩක් ලේසි. හරි. අපිට ගාණ හදන්න ටිකක් ලේසි. මොකද පරිපාලන වලට අදාළ කතාවක් ගාණේ දීලා නැති නිසා. හරිද? අපි මේක දැන් one side දාගමු.
දැන් පරිපාලන වියදම් ටික ගණනය කරන්න තියෙන්නේ. හරි. පරිපාලන වියදම් ටික තමයි අපිට ගණනය කරන්න තියෙන්නේ. හරි. පරිපාලන වියදම් ගණනය කරන්න යමු. පරිපාලන වියදම් ටික මම මෙතනට එකතු කරගෙන එනවා. හරිද? හා. උඩේ ඉඳලා ගත්තාම ණය ගැටි කියන්නේ පරිපාලන වියදමක් නෙමෙයි. එකයික තොගේ කියන්නේ පරිපාලන වියදමක් නෙමෙයි. ණය හිමි නෑ, බැංකු ණය නෑ, රක්ෂණ ගාස්තු කියන්නේ පරිපාලන වියදමක් තමයි. එහෙනම් මෙතන පරිපාලන වියදම් වලට මේකේ නම. ඒ වගේම දුන්නට්ටම් කියන්නේ පරිපාලන වියදමක් නෑ, බෙදා හැරීමේ වියදමක්. විකුණුම් සේවක වේතන විකුණුම්, ඒ කියන්නේ බෙදා හැරීමේ වියදමක්. ඒ වගේම පිරිවැය නෑ මේවා එන්නේ නෑ. ලදවට්ටම් කියලා කියන්නේ අපිට ලැබිච්ච ඒවා, ඒ කියන්නේ ආදායම්. ලීබඩු ෂෙයාරින් කරනවා කියලා කිව්වට පස්සේ ලීබඩු ෂෙයාරින් කිරීම එක පොඩක් තියමු. බොල් ණය ගත්තොත් බෙදා හැරීමේ වියදම්, විදුලි ගාස්තු එනවා. විදුලි ගාස්තු නම් එනවා පරිපාලන වියදමක් විදිහට. ඒ වගේම බැංකු ණය පොලි එන්නේ නැහැ, අතීත මුදල් එන්නේ නැහැ. හරි, අපි බලමු ওই දෙක එකතු කරාට පස්සේ සහ අපිට ලීබඩු ෂෙයා වෙන් කිරීම ගත්තට පස්සේ ෂෙයා වියදම් ගිණුම හර වෙනවා, ෂෙයා වෙන් කිරීමේ ගිණුම බැර වෙනවනේ. එතකොට අපිට ෂෙයා කියන එකත් ගන්න පුළුවන්. anyway අපි බලමු මේ පරිපාලන වියදම් වල එකතුව කීයද කියලා අපෙන් අහන්නේ. හරි, අපි ওই ටික එකතු කරලා බලමු. අපි ওই ටික එකතු කරාට පස්සේ අපිට එකතු කරාට පස්සේ 4500ට එකතු කරන්න ඕනේ 3400ක්. හරිද? ඒ වගේම මෙතන ලීබඩු ෂෙයා වෙන් කරලා තියෙනවා 3500ක්. හරිද? ලීබඩු ෂෙයා වෙන් කරලා තියෙනවා 3500ක්. ඒ වගේම අපිට කියනවා ලීබඩු පිරිවැය මත 10%ක් ෂෙයා කරන්න කියලා. හරිද? ඒ වගේම අපිට පල්ලෙහා කියනවා රක්ෂණ ගාස්තු ඇතුලේ ඉදිරියට ගෙවපු රක්ෂණ ගාස්තුව තියෙනවලු 50ක්. 50ක්ද 500ක්ද? 500ක් නේ. හරි, මේකෙන් 500ක් අඩු වෙන්න ඕනේ. ඒ 500ක් අඩු වෙන්නේ මේක ඇතුලේ ඉදිරියට ගෙවපු රක්ෂණ ගාස්තුවක් තියෙනවා. ඒ කියන්නේ පරිපාලන වියදම් කියලා කියන්නේ අවුරුද්දට දාලා වියදම් නේ ළමයි. එතකොට ඉස්සරහ අවුරුද්දකට ගෙවපු ඒවා තියෙනවා නම් මේක ඇතුලේ ඒ ටික අඩු කරන්න එපා. හා. ඒ ටික අඩු කරගෙන ඉමු එහෙනම්. මේ 4500න් 500ක් අඩු වෙන්න ඕනේ. ඇයි 500ක් අඩු වුනේ කියලා මම පෙන්නනවා. හරි. මේ ගණන් ටිකක් සංකීර්ණයි ඕගලන්ට සුපුරුදු. ඒ කියන්නේ ඕගලන්ට දැකලා තියෙන සුපුරුදු ගණන් වලට වඩා චුට්ටක් සංකීර්ණයි. ඒ කියන්නේ චුට්ටක් හිතන්න තියෙනවා. හරිද? මේ වගේ ප්‍රශ්නයක් වැරදුනා කියලා එකපාර බය වෙන්න එපා, මේකක් කරගන්න බැහැයි කියලා. හරිද? මේ වගේ ඒවා ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ බැරි වෙන්න පුළුවන්, නමුත් මේක ඉගෙන ගන්න ඕනේ. මේ ඉදිරියට ගෙවු රක්ෂණ ගාස්තු 500 අඩු වුනේ. මේක ඉදිරියට ගෙවපු එකක් හින්දා තමයි 500ක් අඩු වෙන්නේ. එතකොට 4000යි මෙතනට අපි පියෝ ගන්නෙ. 4000යි පියෝ ගන්නෙ. එතකොට අපිට ආසන වශයෙන් මෙහෙම ගාණක් එනවා. එතකොට එතන අපි 4000ක් තමයි ගන්නෙ. ඒ වගේම පහළ අපි විදුලි ගාස්තු විදිහට 3400ක් ගන්නවා. 3400ක් ගන්නවා. ඒ වගේම අපි මේ අවුරුද්දට අදාළව තිබ්බ ලීබඩු ටික ෂෙයා කරන්න ඕනේ. ලීබඩු ටික ෂෙයා කරන්න ඕනේ. 10%ක් නේ ෂෙයා. ලීබඩු ෂෙයා කියන එක 10%යි. හරිද? හරි. අර විනාඩියක් දෙන්න ළමයි. විනාඩියක් දෙන්න. හරි. එතකොට අපි කතා කරගෙන යමු ඊටු ටික. එතකොට මේ ලීබඩු පිරිවැය මත 10%ක් ෂෙයා කරනවා කියන තැන ඉඳලා තමයි අපි කතා කර කර හිටියේ. හරි. එතකොට මේ උපචිත විදුලි ගාස්තු 1600කුත් තියලා තියෙනවා. එතකොට විදුලි ගාස්තු කීයක් තිබ්බද උඩ? විදුලි ගාස්තු උඩ තිබ්බ ළමයි 3400ක්. ওই 3400ට එකතු කරන්න ඕනේ අර ඉතුරු ගාණ. ඒ කියන්නේ මේ 1600. මේ 1600 මේ 3400ට එකතු කරන්න ඕනේ. මොකද උපචිතයි කියලා කියන්නේ ඕක ඇතුලේ ඕක නෑනේ. හරිද? එතකොට
එකතු කරලා පෙන්නන්න. තමයි ඔය තියෙන්නේ. හරි. එතකොට ටෝටල් එක අපි බලමු. ටෝටල් එක බලන්න කලින් අපිට තියෙනවා ලී බඩු පිරිවැය වදශය කරන්නත් එපා. හරි. ලී බඩු පිරිවැයට තියෙනවා 35000යි. 35000ට 10%ක් මෙන්න මේ කියපු එක මත ෂෙයා කරාට පස්සේ ලී බඩු පිරිවැය මත 10%ක් ෂෙයා කරනවානේ. එතනින් අපිට අගය එනවා සුළු කරාට පස්සේ එතනින් අපිට අගය එනවා සුළු කරාට පස්සේ කීයද 35000ට 10%ක් කියලා කියන්නේ ළමයි 3500ක්. 3500ක් එනවා. හරි. 3500ක් එනවා. අපි දැන් ওই ටික පොඩ්ඩක් සුළු කරලා බලමු. උඩ 4000යි 4000ට එකතු වෙනවා 3400 ධන 1600. ඒ වගේම ඒකට එකතු වෙනවා 3500ක්. ඒ ටික තමයි එතකොට අපිට පරිපාලන වියදම් විදිහට අපි ගන්නෙ. පරිපාලන වියදම් විදිහට ගන්නෙ. පරිපාලන වියදම් එතකොට මොනවද අපි ගත්ත පරිපාලන වියදම් තුනක් තිබ්බා. දැන් මම උඩ ඉඳලා පොඩ්ඩක් ඔයාලට පෙන්නුවොත් එහෙම අපි දත්ත වලින් කොහොමද ගත්තේ? ණය ගැති එන්නේ නැහැ. එකයි එකතු ගේන්නේ නැහැ. ණය හිමි එන්නේ නැහැ. මේක එන්නේ නැහැ. රක්ෂණ ගාස්තු කියන එක එන එකක්. රක්ෂණ ගාස්තු කියන එක ගත්තොත් එන එකක්. දුන්වට්ටම් ගත්තොත් එහෙම දුන්වට්ටම් එන්නේ නැහැ. විකුණුම් සේවකයෙක් එන්නේ නැහැ. මේක එන්නේ නැහැ. ලීබඩු කියන එක පිරිවැය එන්නේ නැහැ. නමුත් ඒක ෂෙයා කරලා ඉවරලා ෂෙයාගය එනවා. ඒ වගේම ලද වට්ටම් ගත්තේ නැහැ. ලීබඩු ෂෙයා වෙන් කිරීම ගත්තේ නැහැ. බොල් ණය ගත්තේ නැහැ. විදුලි ගාස්තු ගත්තා. මේ දෙක ගත්තේ නැහැ. මේ යට තියෙන දත්ත ආදේශ කරගෙන ඉදිරියට ගෙවපු එකක් තිබ්බ නිසා මේකෙන් අඩු කරා. ඒ වගේම උපචිත එකක් ගෙවපු නැති එකක් තිබ්බ නිසා මේකට එකතු කරා. ඒ වගේම ලී බඩු වල අපි ෂෙයා බලලා ෂෙයා ටික ගත්තා. ඔන්න ඔය කියන වියදම් තුන එකතු කරලා අවසාන වශයෙන් 4500න් 500ක් අඩු කරලා 4000 ගත්තා. 3400යි 1600 එකතු කරලා 5000 ගත්තා. එතකොට මෙතන 3500 ගත්තා. සම්පූර්ණ තුනේම එකතුව ගත්තට පස්සේ අපිට අවසාන වශයෙන් එනවා කීයද එකතු වෙන්නේ? දානවන් chat එකට කීයද එකතු වෙන්නේ? කීයද උත්තරේ එන්නේ එතන? නියමයි. උත්තරේ එන්නේ දෙවනි එක 12500යි. ඒක තේරුණා නම් ගත්ත විදිය chat එකට ෆිට එකක් දාගෙන යන්න. ඒක ගත්ත විදිය නියමයි. තේරුණා තියෙනවා. නියමයි. හරි 3. හරි. ඒක තේරුණා නේද හැමෝටම? ඒක ගත්ත විදිය තේරුණා නේද? පැහැදිලි නේද උත්තරේ ගත්ත විදිය? හැමෝටම පැහැදිලි නේද උත්තරේ ගත්ත විදිය? ආයෙගේ ප්‍රශ්නයක් આવොත් වරදින්නේ නැහැ නේද? වරදින්නේ නැහැ නේද? පුළුවන්. නියම. හරි. ඕකේ. ඊළඟට පරිපාලන වියදම් කේස් එක හරි. ඒ සීන් එක හරි. ඊට පස්සේ පරිපාලන වියදම් වලින් පස්සේ අවසාන වශයෙන් අහනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්වෙන ලී බඩු වල ශුද්ධ අගය. හරි. ඔය කතාව කතා කරන්න කලින් අපි මේක අපිට ආපු ෂෙය කීයද 3500යිනේ. 3500ක් තමයි ෂෙය ආවේ. අපේ පහළ ගානේ මොකක්ද අහන්නේ? පහළ එකේ අහන්නේ මූල්‍ය තත්ත්වයේ ලී බඩු වල ශුද්ධ අගය. ළමයි ඕක මම පැහැදිලි කරන්නම් කොහොමද ඔය ගානේ හදන්නේ කියලා. මෙන්න මෙහෙමයි. හරි. මේ බලන්න. පිළිබඩු වල ශුද්ධාගය තමයි ගණනය කරන්න යන්නේ. හරි. මම ඕක සම්පූර්ණ ගානකටම දාලා කොහොමද ගන්න කියලා ඔයාලට පැහැදිලිව පෙන්නන්නම්. උඩ ලීබඩු වලට දාලා මොකුත් නැහැනේ. දැන් අපිට යට ටික තියාගෙන page එක ටිකක් zoom කරලා අපිට කතා කරන්න පුළුවන්. හරි. මම මුලින්ම ගහගන්නවා මෙතන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පොඩි ආකෘතියක්. ඔයත් මේ කටු වැඩේ දාගමු. ඔයා දන්නවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ආකෘතියේ මෙන්න මෙහෙම තීරු තුනක් තියෙනවා. මේ තීරු තුනට අදාළව නම් තුනක් තියෙනවා. ෆස්ට් පළවෙනි තීරුව වෙන්නේ පිරිවැය. ඒ වගේම දෙවනි තීරුව අපි දාන්නේ සමුෂය සමුච්චිත ෂය කියන එක දානවා. ඒ වගේම තුන්වෙනි තීරුවට දානවා අපි ශුද්ධ අගය කියන එක. පිරිවැය සමුච්චිතය ශුද්ධ අගය. එතකොට දැන් මෙතන මේ කියපු ලී බඩු පිරිවැයට අදාළව තියෙන මේ ලී බඩු පිරිවැයට අදාළව තියෙන මේ ලී බඩු පිරිවැයට අදාළව තියෙන 35000ක වටිනාකම මේ ලී බඩු පිරිවැයට අදාළව තියෙන 35000ක වටිනාකම අපි මෙතනදී ලී බඩු කියලා මෙහෙම දාලා
පිරිවැයට අදාළව මේ තියෙන 35000 අරගෙන ගිහිල්ලා අපි දානවා මෙන්න මෙතන තියෙන පිරිවැය තීරුවට. ඒ වගේම අපිට මෙන්න මෙතන ඒගොල්ලෝ දීලා තියෙනවා පහලින් ෂය වෙන් කිරීම කියලා ඉවර වෙලා 1 ලී බඩු ෂය වෙන් කිරීම කියලා තියෙනවා 3500ක්. එතකොට මේ තියෙන 3500ට මේ 35000ට අදාළව 110ක ෂේ බලලා මේ 3500යි අර 35000යි එකතු කරලා. ඇයි මේ අවුරුද්ද පටන් ගන්න කලින් ෂේ වෙන් කරපු ටික 3500යි. මේ අවුරුද්දෙත් ෂේ වෙන ටිකක් තියෙනවනේ අපි අර උඩ කතා කරපු 3500ක් කියලා අපි ගත්තේ 35000 වැඩි කිරීම 110. එහෙම අරගෙන 110 කොහෙන්ද ආවේ? අර යට තියෙනවා අමතර තොරතුරු වල 35000ට 110 බැලුවම 3500යි. ඒ 3500යි මේ 3500 එකතු කරලා මෙතනට දානවා මේ 3500ට මේ 3500ට කීයක් එකතු කරනවද තව මේ 3500ට තව 3.5 එහෙම නැත්නම් 3500ක් එකතු කරලා 3500ක් එකතු කරලා මුළු ගාන විදිහට අපි මෙතනට අරගෙන යනවා 7ක් එහෙම නැත්නම් 7000ක් කතාව පැහැදිලිනේ මෙතනට අරන් යනවා 7000ක් එතකොට මෙතන තියෙනවා 35ක් මෙතන තියෙනවා 35 35න් 7ක් ගියාට පස්සේ 35 ඍණ 7 කීයද මෙතන ශුද්ධාගය වෙන්නේ කීයද මෙතන ශුද්ධාගය වෙන්නේ කීයද මෙතන ශුද්ධාගය වෙන්නේ දාන බන් චැට් එකට කීයද එන්නේ 1ද 2ද 3ද 4ද ඔය වගේ වෙලාවකදී ඔයාට පේනවා හත්වරක් චක්‍රයේ කතා දෙකක් නේ තියෙන්නේ. ඔයා දන්නවා හත්වරක් පහ 35යි කියලා වගේ ඔළුවේ තියෙනවා. හත්වරක් පහ 35යි නම් එක හතක් නම් අඩු වෙන්නේ හත්වරක් 4 නේද උත්තරේ. හත්වරක් 4 නේ උත්තරේ. එහෙනම් 28යිනේ හත්වරක් 4. මොකද එක 7යිනේ අඩු වෙන්නේ මේ. හත්වරක් පහ නම් 35යි. එක හතක් අයින් වුණාම 28යිනේ. එහෙනම් ඔය ගානේ උත්තරේ 28යි කියලා ඔයාට ගන්න පුළුවන් ඔය ටෙක්නික් ටික පාවිච්චි කරලා. ගන්න හදපු විදිහ තිබුණා. එතකොට අපිට මෙතනදී 28000ක් විදියට තමයි උත්තරේ ගන්න වෙන්නේ. ඩීටේල්ස් ටික උඩ තියෙන නිසා තමයි මම එතන හදලා මෙතනට උත්තරේ ගලපන්න ආවේ. 28000ක් තමයි උත්තරේ එන්නේ. එතකොට 38ට උත්තරේ 28000ක් තමයි එන්නේ. මේ ගත්ත විදිය තේරුණා චැට් එකට පිටයක් දාගෙන යන්න. තේරුණානේ? හා. නේ. හරි. තේරුණා. ඕකේ. ඊළඟ ප්‍රශ්නයට යමු. ඊළඟ ප්‍රශ්නය අහනවා 31 දිනට ජංගම වගකීම් කීයද කියලා. ජංගම වගකීම් කීයද කියලා අහනවා. ජංගම වගකීම්. උඩ ජංගම වගකීම් එකක්වත් නැහැ. එහෙනම් යට සෙට් එකෙන් අපිට ජංගම වගකීම් ටික ගලපන්න ලේසි. යට සෙට් එකෙන් ජංගම වගකීම් ටික ගලපන්න ලේසි. හරි. මේ යට සෙට් එක පාවිච්චි කරලා ජංගම වගකීම් ටික ගලපමු. මෙතනින් දාගමු ජංගම වගකීම්. එතකොට ජංගම වගකීම් කියන ಜಾති ටික හොයන්නේ කොහොමද කියලා අපි බලමු. හරි. මේ සෙට් එකෙන් අපි ජංගම වගකීම් ටික කැටගරයිස් කරමු. උඩම තියෙන ණයගැති කියලා කියන්නේ ජංගම වගකීමක් නම් නෙමෙයි ජංගම වත්කම. එකයි එක ටික එකතු වගේ කියලා කියන්නේ ජංගම වත්කම. ණය හිමිය කියලා කියන්නේ නම් ජංගම වගකීම. මේක ජංගම වගකීම. බැංකු ණය කියලා කියන්නේ ජංගම නොවන වගකීමක්. ඒ වගේම රක්ෂණ ගාස්තු වියදම් දුන්නට්ටම් වියදම් සේවක ඒවා වේතන මේවා ඔක්කොම වත්කම්. මේ සෙට් එක වත්කම්. ඉඩම් ගොඩනැගිලි වත්කම්, ලී බඩු වත්කම්, විකුණුම් සේවක වේතන කියලා කියන්නේ වියදමක්. ඒව ගන්න බෑ. ලදවට්ටම් කියලා කියන්නේ ආදායමක්. ලී බඩු ෂෙයා වෙන් කිරීම කියලා කියන්නේ වත්කම් වලට අදාළ ඍණාගයක්. ඒ වගේම බොල් ණය කියලා කියන්නේ වියදමක්. විදුලි ගාස්තු කියලා කියන්නේ එක වියදමක්. බැංකු ණය පොලි කියලා කියන්නේ වියදමක්. අතේ තියෙන මුදල් කියලා කියන්නේ වත්කම. ඊට පස්සේ යට තියෙන ඩීටේල්ස් ටිකෙන් ගත්තොත් එහෙම ඉදිරියට ගෙවු රක්ෂණ ගාස්තු කියලා කියන්නේ ජංගම වත්කමක්. ඒ වගේම ලීබඩු එක වියදමක් නේ. එතකොට උපචිත විදුලි ගාස්තු කියන එක අපිට නැවත වතාවක් ගන්න පුළුවන්. උපචිත විදුලි ගාස්තු කියන එක ගන්න පුළුවන්. එතකොට අපිට අවසාන වශයෙන් අපිට මොකොත් මිස් වුණාද බලන්න. කොහේ හරි මිස් වුණාද? කොහේ හරි මිස් වුණාද බලන්න.
බලන්න කොහේ හරි මිස් වෙලා තියෙනවද අපිට පොඩ බලන්න ඊයේ එතකොට එන්නේ බලන්ඩ ඔතන හරි එතකොට ණය ගැතියෝ කියන කෙනෙක් නැහැ එකයික තොගේ එන්නේ නැහැ ණය හිමියෝ අපි ගත්තා බැංකු ණය ගත්තා බැංකු ණය කියන එක බැංකු ණය කියන එක ගත්තොත් එහෙම 110ක බැංකු ණය කියලා කියන්නේ බැංකු ණය පොලිය වලනවනේ බැංකු ණය පොලිය වියදම් ගිණුම හර විය යුතු බැංකු ණය පොලිය ගිණුම බැර හරිද එතකොට එතනදී අපිට බැංකු ණය පොලිය ගන්න පුළුවන් නේද 110ක බැංකු ණය කියලා මෙතන දීලා තියෙන නිසා බැංකු ණයට පොලිය වලන්න බෑ 50000ට 110ක් බැංකු ණය පොලිය කියලා ගාණක් දීලා තියෙනවා හැබැයි 110ක බැංකු ණය පොලිය 50 එතකොට 50000ට 110 බලන්න ඕනේ 5000කුත් බලන්න ඕනේ එතකොට අපිට ওই බැංකු ණයට අදාළ බැංකු ණය ගෙව්වා කියලා කොහෙවත් තිබ්බේ නෑනේ බැංකු ණය ගෙව්වා කියලා කොහෙවත් තිබුණේ නෑ ඒ කියන්නේ අපිට බැංකු ණයත් ගලප ගන්න වෙනවා හරි ඉන්න බැංකු ණයත් ගලප ගන්න වෙනවා හරි 110ක බැංකු ණය කියලා කියන්නේ 50000ට අදාළව 110ක් බැලුවට පස්සේ 5000ක් එනවා 5000ක් එනවා බැංකු ණය පොලිය 5000ක් එනවා බැංකු ණය පොලිය එතකොට ඕකෙන් අපි ගලවලා ගන්නවා බැංකු ණය පොලිය 5000 ඇයි ওই බැංකු ණය ගෙව්වා කියලා කොහෙවත් නැහැනේ කොහොමත් මෙතනදී නොකියා කියන ගැළපිල්ලක් තමයි බැංකු ණය පොලිය තියෙනවා කියන එක එතකොට අපි එකතු කරාට පස්සේ 14 18 14 18 5000 එකතු කරලා 1.6ක් එහෙම නැත්නම් 1600ක් එකතු කරාට පස්සේ අපිට එනවා 20.600ක් එන්නේ හරි ඔතන පොඩ්ඩක් හදාගන්න මේ උත්තරේ එන්න ඕන 20.600 20.600 තමයි උත්තරේ එන්න ඕනේ මේ ඕකේ අර උත්තරේ නැහැ ඕක ඕල් ප්‍රශ්නයක් විතර දාගන්න උත්තරේ හැබැයි හදාගන්න 20.600 විදිහට උත්තරේ හදාගන්න 20.600 විදිහට පොඩ්ඩක් හදාගන්න හරි චුට්ටක් හදාගන්න ඒක පොඩ්ඩක් හදාගමු මේ 20.600 විදිහට 20.600 විදිහට මේ හතරවෙනි උත්තරේ හදාගමු ඒක ඕල් ප්‍රශ්නයක් විදිහට ඔයගොල්ලන්ට ලකුණු ලැබෙයි හරි ඒකේ මේ හතරවෙනි උත්තරේ විදිහට හදාගන්න 39ට අදාළව ඒ 17.600 තියෙනවනේ ඒක 20.600ක් විදිහට හදාගන්න මොකද බැංකු ණය පොලිය ගෙවලා නැති නිසා හරිද ඒක හදාගන්න හරි නේද හරි ඒකට 20.600ක් තමයි එන්නේ හරිනේ ඕකේ එහෙනම් ඊළඟ එකට යමු ඒක තේරුණානේ අපිට ඒක දාන්න තේරුණාද කියලා තේරුණානේ 1600ට එකතු කරනවද ඔව් 1600 එකතු කරනවා මොනේ තිබ්බේ 14 18 1600 එකතු කරලා මොකද උපජීවන විදුලි ගාස්තුනේ ගෙවලා නැහැ ඒක එහෙනම් ගන්න ඕනේ ඊට පස්සේ 5000ත් එකතු කරනවා 14000යි 5000යි 1600යි හරි 20යි 600ක් එනවා 20යි 600 ගේ උත්තරයක් නැහැ හතරවෙනි උත්තරේ හදාගන්න 20යි 600 විදිහට හරි ඒක එහෙම එන්නේ හරි ඕකේ chat එක මොකද දාලා තියෙන්නේ හරි සුපර් ඕකේ හරි ඒක තේරුණානේ ඊළඟ ප්‍රශ්නයට යමු ප්‍රශ්න අවසාන ප්‍රශ්නේ නේද අයිතිකාරයාගේ හිමිකම කීයද කියලා අහනවා අයිතිකාරයාගේ හිමිකම කියලාද කියලා අහනවා ඕකේ උත්තරේ එන්නේ 204යි 200 204යි 200 හරි 204යි 200 තමයි උත්තරේ එන්නේ ඒක එන්නේ එතකොට කොහොමද එන්නේ එකයි එක හිමිකමට එකයි එක හිමිකමට සුද්ධ ලාභය එකතු කරලා ගැනිලි ටික අඩු කරාට පස්සේ තමයි මෙන්න මේ 12.31කට අදාළ හිමිකම එන්නේ. ඒ අනුව මේ ගානට අනුව
මේ ගානට අනුව අපිට 1 හිමිකම එනවා. එතකොට ප්‍රාග්ධනය කියලා තියෙන 1.90 1.90 උඩට දාගන්නවා මෙතනට. ශුද්ධ ලාභය කියන්නේ අපි අර ගණන් කරගත්ත දල ලාභයට අදාළ ආදායම් ටික එකතු කරලා වියදම් ටික අඩු කරගෙන ශුද්ධ ලාභය හදා ගන්නවා. අපිට මේ ගානේදී අපිට ගැණිලි දුන්නේ නැහැ. එතකොට අපිට ශුද්ධ ලාභයේ විදිහට මේකෙදි ගණනය කරාට පස්සේ එනවා 1.90යි කියලා කියන්නේ ළමයි 204යි 200න් 204යි 200න් 1.90 ගියාට පස්සේ 14200ක ශුද්ධ ලාභයක් එනවා. ශුද්ධ ලාභයේ 14200ක් එනවා. ඒක එකතු කරාට පස්සේ අවසාන වශයෙන් උත්තරේ විදිහට මේක හිමිකම විදිහට එනවා. මොකද 1.90යි sorry 1යි 204යි 200ක් තිබ්බ ආරම්භක හිමිකම විදිහට ඒක එකතු කරාට පස්සේ අදාළ අගවසාන අග එනවා. එතකොට 1 හිමිකම තිබ්බේ 204යි 200 හරි 204.2 කියලා මම දැම්මා. හරි 204යි 200ක ආරම්භක හිමිකමක් තියෙනවා. ශුද්ධ ලාභයක් එනවා 14යි 200ක 14යි 200ක ශුද්ධ ලාභයක් එනවා. යනු අවසාන වශයෙන් sorry පොඩ්ඩක් 1.90යි sorry ආරම්භක හිමිකම තිබ්බේ 1.90යි නේ. ඉන්දින් හරි ආරම්භක හිමිකම තිබ්බේ ළමයි ආරම්භක හිමිකම තිබ්බේ 1.90යි. ආරම්භක හිමිකම 1.90ක් තිබ්බා. ඒ වගේම ශුද්ධ ලාභය මේකේ ආව 14200ක්. 14200ක් ආවා. එතකොට ආරම්භක හිමිකම වෙච්ච 1.90ට ශුද්ධ ලාභය වෙච්ච 14200 එකතු කරාට පස්සේ 2,04,200ක අයිතිකාරයාගේ අවසාන හිමිකමක් එනවා. ඒ කියන්නේ වත්කම් සමාන හිමිකම් දන වගකීම් කියලා දාන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේදී අවසාන ශේෂයක් විදිහට 2,04,200ක් එනවා. ප්‍රශ්න අංක 40ට උත්තරේ 2. ප්‍රශ්න අංක 40ට උත්තරේ 2. ප්‍රශ්න අංක 40ට උත්තරේ 2. හරි. මේ වෙනකම් ප්‍රශ්න සෙට් එකේම ඒ කියන්නේ ඊයේ දවසත් ඇතුළත මේ වෙනකම් ප්‍රශ්න සෙට් එකේ මොකක් හරිම උත්තරයක් මිස් වුණා නම් හදාගන්න අදාළව මම උත්තර ටික චුට්ටක් කියාගෙන යන්නම්. හරි. උත්තර ටික පොඩ්ඩක් කියාගෙන යන්නම්. ප්‍රශ්න අංක 1ට අදාළ උත්තරේ උනේ 3, 2ට 2, 3ට 1, 4ට 3, 5ට 4, 6ට 3, 7ට 2, 8ට 1, 9ට 2, 10ට 1, 11ට 2, 12ට 3, 13ට 2, 14ට 3, 15ට 4, 16ට 4, 17ට 1, 18ට 4, 19ට 2, 20ට 1, 21ට 4, 22ට 2, 23ට 2, 24ට 1, 25ට 3, 26ට 4, 27ට 1, 28ට 3, 29ට 3, 30ට 1, 31ට 1, 32ට 4, 33ට 4, 34ට 4, 35ට 1, 36ට 3, 37ට 2, 38ට 1, 39ට උත්තරේ හදාගන්න කිව්වා 4, 40ට 2. හරි නේද? හරිද ළමයි? හරි. අතරේ අපි කැප් එක්සෑම් එකේ මාකින් ලකුණු ටික අපි ලබා දෙන්න තීරණය කරලා තියෙනවා ලබන 15 වගේ මේ මාසෙ මැද වගේ දවසක් වෙනකොට අපි කැප් එක්සෑම් 2 එකේ ලකුණු ටික රිලීස් කරනවා. අපි බලමු එකේ කොහොමද මේ ප්ලේසස් ටික ගිහිලා තියෙන්නේ කියලා. ඒකත් එක්ක අපි බලමු මේ පාර 35000 කවුද දිනන්නේ කියලා 35000 ශිෂ්‍යත් කවුද දිනන්නේ කියලා. කැප් එක්සෑම් ෆස්ට් පේපර් එක සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවරයි. කැප් එක්සෑම් සෙකන්ඩ් පේපර් සෙට් එකේ පළවෙනි MCQ එකත් සාකච්ඡා කරලා ඉවරයි. අපි දැන් යමු කැප් එක්සෑම් ෆස්ට් පේපර් එකේ සෙකන්ඩ් පේපර් කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ කැප් එක්සෑම් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තිබ්බ දෙවෙනි කොටසේ ප්‍රශ්න මාකින් එකත් එක්ක අපි කතා කරමු සෙකන්ඩ් පාර්ට් එකකට අදාළව මේ ප්‍රශ්න තෝරගන්නේ කොහොමද සහ වෙලා විතුරු කරගන්නේ කොහොමද ඔය කියන දේවල් ටික මම කතා කරනවා කෙටි වෙලාවක් අරගෙන මාකින් එක කොහොමද මම ඔයගලගේ ගෲප්ස් වලට දාලා තියෙන්නේ මම අර සෙකන්ඩ් පාර්ට් වලට දාලා අපි ලොකු බර තැබීමක් කරන්නේ නැහැ ඩිස්කෂන්ස් වලදී ලොකු බර තැබීමක් කරන්නේ ෆස්ට් පේපර් එකට දාලා මොකද ළමයි බහුතරයක්ම ළමයිට ලකුණු අඩු වෙන්නේ ෆස්ට් පේපර්ස් වලට නිසා අපි සෙකන්ඩ් පේපර් එකක් අරගෙන කතා කරමු සෙකන්ඩ් පේපර් එකේ කොහොමද හොඳම ප්‍රශ්න ටික තෝරගන්නේ සෙකන්ඩ් පේපර් එකේ කොහොමද වැඩිම ලකුණු හම්බෙන ප්‍රශ්න ටික තෝරගන්නේ වැඩිම ලකුණු ගන්නේ කොහොමද සහ සෙකන්ඩ් පේපර් එකේ වෙලා විතර කරගන්නේ කොහොමද කියන කතන්දර ටික අපි මේ කතා කරන්න පටන් ගමු මෙතන ඉඳලා හරි හරි
මේ ටික කතා කරමු. හරි ස්ක්‍රීන් එක පැහැදිලිව පේනව නේද? හරි. සෙකන්ඩ් පේපර් ඩිස්කෂන් එකට අපි යමු. සෙකන්ඩ් පේපර් ඩිස්කෂන් එකට යමු. මේ කතා කරන්නේ ළමයි කැප් එක්සෑම් ෆස්ට් ඒ කියන්නේ කැප් එක්සෑම් පළවෙනි එක්සෑම් එක තිබ්බනේ. ඒකේ දෙක කොටස පේපර් එක. හරි. ඒකේ දෙක කොටස පේපර් එක. හරි. මම ස්ක්‍රීන් ෂෙයා කරලා දිනවා පේපර් එක. මෙන්න මෙහෙම පේපර් එකක් තමයි හම්බුනේ. හරි. මේ කතා කරන්නේ ප්‍රශ්න වල උත්තර කියන එක නෙමෙයි. මෙතනදී වෙන වැඩක් වෙනවා. මේ වැඩේ මාර විශේෂයි. මේක හේතුවෙන් ඔයාගේ ලොකු ප්‍රමාණයක් ඔයා ඉන්න ලෙවල් එක මාර ලෙවල් එකකින් අප් වෙනවා. මේක මාර වැදගත්. මේකේ සාකච්ඡාව මාර වැදගත්. හරි. මේකම ගෲප් එකකටත් මේ රෙකෝඩින් එක දානවා. මේක මාර වැදගත් රෙකෝඩින් එකක් වෙනවා. මේ කියන්නේ මේක මාර වැදගත් මේ කියන්නේ මේ ඩිස්කෂන් එක මාර වැදගත්. හරි. හරි. ඕකේ. ඒතර මේක තමයි 17 Pro Max paper set එකේ පළවෙනි paper එකේ විදිහට තිබ්බ second paper එක. හරි. ඕකේ. මම මේකේදී ප්‍රශ්න ටික කියන්නේ ප්‍රශ්න ටිකට අදාළ උත්තර කතා කරන්නේ නැහැ. මේක ප්‍රශ්නේ මේකට උත්තරේ එහෙම කතා කරන්නේ නැහැ. මම ඔයාලට කියලා දෙනවා මේ second paper එකට අදාළව කොහොමද අපි ලකුණු හොඳටම ගන්න කියලා. හොඳටම ගන්නේ කොහොමද කියලා කියලා දෙනවා. වැඩිම ලකුණකට යන්නේ කොහොමද කියලා කියලා දෙනවා. හරි. මේක අර ස්පෙෂල් ටෙක්නික්ස් ටිකක් තියෙනවා මේ සෙකන්ඩ් පේපර්ස් වලට දාලා ලකුණු ගන්න. මම ඒ ටික ඔයාලට දැන් කියලා දෙනවා. හරි. ඉතින් මේකෙදි මේ අර ඉවර වෙනකන් වැඩේ ඉමු. අනිවාර්යෙන්ම මේ කොච්චර නිදිමත ආවත් පොඩ්ඩක් අල්ලගෙන ඉමු. මේකෙදි අර මාර වැදගත් දේවල් ටිකක් අද දවසේදී කියවෙනවා. ඒ නිසා. හරි. හරි. හොඳ උස්මක් අරගෙන සෙකන්ඩ් පාර්ට් එක පෙරලා ගමු. ෆස්ට් පේපර් එකට දාලා. හරි. මේ පේපර් එක පටන් ගද්දිම අපිට කියනවා මේකෙදි අපිට අමතර කියවීම් කාලය කියලා විනාඩි 10ක් හම්බ වෙනවා. හරිද? අමතර කියවීම් කාලය කියලා විනාඩි 10ක් හම්බ වෙනවා. සෙකන්ඩ් පේපර් එක ගත්තට පස්සේ ඔයාලා දැන් ෆස්ට් පේපර් එකයි සෙකන්ඩ් පේපර් එකයි ඒ කියන්නේ එකට තමයි එකතු කරන්නේ. හරිද? කොටුකොලේ තමයි ඔයාගේ ෆස්ට් පේපර් එකට දාලා එයාලා එකතු කරන්නේ. සෙකන්ඩ් පේපර් එක ඔයා ඉතින් පැයක් ගිහිල්ලා වැඩි ඉවරනාට පස්සේ එහෙම නැත්නම් පැයක් යනවත් කලින් ගොඩක් වෙලාවට ළමයි ෆස්ට් පේපර් එක ඉවර කරනවා. එහෙම කරලා සෙකන්ඩ් පේපර් එක පටන් ගන්නවා. මම රෙකමන්ඩ් කරන්නේ ඔයාලට පළවෙනි පේපර් එක විනාඩි 45ක් ඇතුළතදී කරන්න. සෙකන්ඩ් පේපර් එකට දාලා සාමාන්‍යයෙන් 8 මාට්ටනේ පේපරේ පටන් ගන්නෙ. ඒතර 8 මාරට පේපර් ඒවා පටන් අරගෙන ඒ කියන්නේ උදේ 8 මාට්ට තමයි පේපරේ පටන් ගන්නෙ. උදේ 8:30 කියන ටයිම් එකට තමයි ඔයා ෆස්ට් පේපර් එක පටන් ගන්නෙ. ඔයාට පැයක් හම්බෙනවා ෆස්ට් පේපර් එක කරන්න. ඔයාට මම රෙකමන්ඩ් කරනවා මේ පැයම අරගෙන ෆස්ට් පේපර් එක කරන්නේ නැතුව ඔයා මේකට විනාඩි 45ක් විතර පාවිච්චි කරන්න. 45යි මිනිත්ස් විතර පාවිච්චි කරලා ෆස්ට් පේපර් එක ඉවර කරන්න. ඔයා සාමාන්‍යයෙන් 9යි කාලට විතර එන්න. එතකොට විනාඩි 45ක් ගිහිල්ලානේ. 9යි කාලට විතර එන්න ඔයා සෙකන්ඩ් පේපර් එකට. සෙකන්ඩ් පේපර් එකට ආපු ගමන් ඔයා ළමයි මේ අමතර කියවීම් කාලය විනාඩි 10ක් තියෙනවානේ. මේ විනාඩි 10ක කාලය අරගෙන මම කියන කතාව හොඳට අහගන්න. මේ විනාඩි 10ක කාලය අරගෙන දැන් ඔයා දන්නවා අනිවාර්යයෙන්ම පළවෙනි ප්‍රශ්නය ඇතුළුව එක කොටසෙන් ප්‍රශ්න දෙකයි දෙක කොටසෙන් ප්‍රශ්න දෙකයි තෝරගන්න ඕනේ කියලා. එහෙම ප්‍රශ්න පහකට ඔයා ලියන්න ඕනේ කියලා දන්නවා. ඔයා මේ අමතර කියවීම් කාලය විනාඩි 10 ඇතුලේ කිසිම වෙලාවක පළවෙනි ප්‍රශ්නේ කියවන්න එපා. ඇයි මං එහෙම කියන්නේ? ඔයා පළවෙනි ප්‍රශ්නේ කියවුවත් නැතත් ඔයා ඔයා ඒ ප්‍රශ්නෙට උත්තර ලියන්න දැනන් හිටියත් නැතත් ඔයා ඒකට අදාළව කොච්චර ඒකේ අමාරු ප්‍රශ්න තියෙනවා කියලා ඔයාට දැනුණත් නැතත් හරිද? ඔයාට පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන්ම ලියන්න වෙනවම තමයි. ඒ නිසා ඔයා පළවෙනි ප්‍රශ්නේ ඔය විනාඩි 10 කාලය ඇතුලේ කියවන්න එපා. ඒ කියන්නේ 9යි කාලට ෆස්ට් පේපර් එක ඉවර කරලා සෙකන්ඩ් පේපර් එක අරගෙන පළවෙනි ප්‍රශ්නේ ඉඳලා කියවගෙන එන්න එපා. ඔයා කෙලින්ම එන්න මේ අමතර කියවීම් කාලය විනාඩි 10 ඇතුලේ ඔයා කෙලින්ම එන්න ඕනේ මෙන්න මේ කොටසට. කොයි කොටසටද එන්න ඕනේ? ඔයාගේ පේපරේ මෙන්න මෙහෙම එක කොටස කියලා දාපු කොටසක් තියෙනවා. මේ 9යි කාලෙට එන්න ඕනේ මේ එක කොටස කියලා දාලා තියෙන තැනට. මේ 9යි කාල කියන වෙලාවට ඔයා එන්න ඕනේ මේ එක කොටස කියලා දාලා තියෙන තැනට. එක කොටස කියලා දාලා තියෙන තැනට ඇවිල්ලා ඔයා මේ එක කොටසට අදාළව ඔයාට හම්බෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්න සෙට් එකක්. එක කොටසේ මෙන්න මෙහෙම ප්‍රශ්න සෙට් එකක් ඔයාට හම්බෙනවා. මේ වෙලාව ඇතුලේදී ඔයාට එක කොටසට අදාළව මෙහෙම ප්‍රශ්න සෙට් එකක් හම්බෙනවා. මේ කියන්නේ මේ 9යි කාලෙට ඔයා එන්න ඕනේ කෙලින්ම මේ එක කොටස කියන තැනට. මම කියන කතාව හොඳට අහගන්න.
ඔයා 9යි කාල කියන වෙලාවට එන්න ඕනේ මේ පේපරේ තියෙන එක කොටස කියලා තියෙන මෙන්න මෙතනට. එක කොටස කියලා තියෙන තැනට තමයි ඔයා 9යි කාලට එන්න ඕනේ. 9යි කාලට එන්න ඕනේ. එහෙම ඇවිල්ලා බැලුවට පස්සේ ඔයාට තේරෙනවා 2 3 4 කියන ප්‍රශ්නවලට මෙයාලා ලකුණු 8 ගානේ වෙන් කරලා තියෙනවා. 8ක් වෙන් කරලා තියෙනවද? ඔව් 8ක් වෙන් කරලා තියෙනවා. මම පෙන්නන්නම් 8ක් වෙන් කරලා තියෙන හැටි. මේ බලන්න පළවෙනි කොටසේ එහෙම නැත්නම් ව්‍යාපාර අධ්‍යයනයට අදාළව අහන ප්‍රශ්න කොටසේ මේ තියෙන දෙවෙනි ප්‍රශ්නේ ඉවර වෙන තැන ඔයාගේ දාලා තියෙනවා ලකුණු 2 වැඩි කිරීම 4 ලකුණු 8යි. තුන්වෙනි ප්‍රශ්නේ ඉවර වෙන තැන මම කිව්වේ 2 3 4 2 හරිනේ දෙකේ 2 වැඩි කිරීම 4 ලකුණු 8ක් දීලා තියෙනවා. يعني දෙවෙනි ප්‍රශ්නේ ලකුණු 8ක් දීලා තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේට යමු. තුන්වෙනි ප්‍රශ්නේ 2 වැඩි කිරීම 4 2 වැඩි කිරීම 4 ලකුණු 8ක් දීලා තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේට 2 වැඩි කිරීම 4 ලකුණු 8ක් දීලා තියෙනවා. හතරවෙනි ප්‍රශ්නේට යමු. 2 වැඩි කිරීම 4 ලකුණු 8ක් දීලා තියෙනවා. ඔයාලට පැහැදිලි 2 3 4 කියන ප්‍රශ්න තුනටම දීලා තියෙන්නේ ලකුණු 8 ගානේ. දීලා තියෙන්නේ ලකුණු 8 ගානේ. ඒ වගේම 9යි කාලට ඔයා එක කොටසට ඇයිස එන්න ඕනේ? මම එක කොටසට 9යි කාලට එන්නේ ඇයි? 9යි කාල කියන ටයිම් එකට ඔයා 8 මාට්ට පේපරේ පටන් අරගෙන 9යි කාලට ෆස්ට් පේපර් එක ඉවර කරලා සෙකන්ඩ් පාර්ට් එකට 9යි කාල වෙනකන් වෙනකොට ඇවිල්ලා ඔයා මොකද්ද කරන්න ඕනේ කියලා ඔයා දැන් මගෙන් අහනවනේ. ඔයා කරන්න ඕනේ මෙහෙම දෙයක්. ඔයා තේරුම් ගන්න මේ හැම ප්‍රශ්නිකම තියෙනවා රෝම ඉලක්කම් 4ක්. මේ හැම ප්‍රශ්නකම තියෙන හොඳට මේ කියන කතාව හොඳට තේරුම් ගන්න. මේ කතාව මාර වැදගත්. හරිද? මේක පේපරයක් සාකච්ඡා කරනවට වඩා වැදගත්. හරි? හොඳට අහගන්න මේක තමයි අර ගිය අවුරුදු වල ළමයි ලකුණු ගත්ත විදිහ. මේක තමයි ලකුණු ගත්ත රහස. හරි මේවා තමයි රහස. හරි? මේ දැන් දෙවෙනි ප්‍රශ්න අංකේ ගත්තට පස්සේ මේ දෙවෙනි ප්‍රශ්න අංකේ අංක එකටම තියෙනවා පළවෙනි රෝම ඉලක්කම. හරිද? මේක කොහෙන්වත් ආයි අහට ඔයාලට හම්බෙන්නේ නැහැ. දෙවෙනි ප්‍රශ්න රෝම ඉලක්ක ඒ කියන්නේ දෙවෙනි ප්‍රශ්නයට දාලා පළවෙනි රෝම ඉලක්කමක් තියෙනවා. ඒ වගේම දෙවෙනි රෝම ඉලක්කමක් තියෙනවා. ඒ වගේම තුන්වෙනි රෝම ඉලක්කමක් තියෙනවා. ඒ වගේම හතරවෙනි රෝම ඉලක්කමකුත් තියෙනවා. මේ හැම රෝම ඉලක්කමකටම අදාළව ඔයාට 1 කියන රෝම ඉලක්කමට අදාළව ලකුණු 2ක් හම්බෙනවා. 2 කියන රෝම ඉලක්කමට අදාළව ලකුණු 2ක් හම්බෙනවා. 3 කියන රෝම ඉලක්කම් වලට අදාළව ලකුණු 3ක් හම්බෙනවා. 4 කියන රෝම ඉලක්කමට අදාළව ලකුණු 2 ගානේ හම්බෙන්නේ. මේ හැම එකටම රෝම ඉලක්කම් 4යි නෙමෙයි. රෝම ඉලක්කම් 4යි නේ. 1 2 3 4 රෝම ඉලක්කම් 4යි. ඊතල 4යි අපිට සෙට් උනේ. හරිද? ඊතල 4යි සෙට් උනේ. හොඳට බලාගන්න. මේ කතාව අතිශය වැදගත්. රෝම ඉලක්කම් 4යි අපිට සෙට් උනේ. රෝම ඉලක්කම් 4යි අපිට සෙට් උනේ. මෙතනත් බලන්න පිට කියන්නේ 2 වැඩි කිරීම 4ක් තමයි තියෙන්නේ. 2 වැඩි කිරීම 4ක් තමයි තියෙන්නේ. ඔය ලකුණු 2ක් හම්බෙන්නේ එක රෝම ඉලක්කමකටම. ඕක මෙතනත් එහෙමයි. O level පරණ පාස් පේපර්ස් බැලුවත් එහෙමයි. ඔයාට හම්බෙන O level පේපරෙත් ඔහොමමයි. ඔයාට හම්බෙන O level පේපරේ එක කොටසේ අයන් ඒ කියන්නේ එක කොටසේ තියෙන 2 3 4 කියන ප්‍රශ්නවලදී රෝම ඉලක්කම් අංක 4ක් තියෙනවා හැම එකේම. ඔය රෝම ඉලක්කම් අංක 4ට ලකුණු හම්බෙන්නේ 2 වැඩි කිරීම 4. හැම රෝම ඉලක්කමකටම ලකුණු 2ක් හම්බෙනවා. දැන් ඔයාලට තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඔයාලට ඊළඟට එන ප්‍රශ්නේ. හරි සර්. මට තියෙනවා සර් කියන කතාව. එක රෝම ඉලක්කමකට ලකුණු 2යි. එතකොට සර් දැන් මෙතන අයන්නකුත් තියෙනවා ආයන්නකුත් තියෙනවා. කොහොමද ඒවට ලකුණු දෙන්නේ? ළමයි එතකොට වෙන්නේ මේ එක අයන්නකට දැන් මේ අයන්නටයි මේ දෙකටම තමයි ලකුණු 2. හරිද? දැන් මෙතනදී මේ අයන්නට අදාළව ලකුණු 1යි. ආයන්නට අදාළව ලකුණු 1යි. අනිත් කතාව. මේ අයන්න ඇතුලේ අපෙන් එයාලා කියනවා ව්‍යාපාර පරිසරයක් අධ්‍යයනය ලැබෙන ප්‍රයෝජන දෙකක් අහනවා. දැන් මේ ලකුණු 1 කියන එකත් බෙදෙනවා දෙකකට. 1 කියන එකත් බෙදෙනවා දෙකකට. ඔයා ප්‍රයෝජන එකක් ලිව්වොත් ඔයාට හම්බෙන්නේ භාගයයි ලකුණු. ඔයාට ප්‍රයෝජන එකක් ලිව්වොත් ඔයාට හම්බෙන්නේ ලකුණු භාගයයි. ඒ වගේ මම මේක මේ පාටින් නැතුව වෙන පාටකින් දාලා පෙන්නන්නම්. මොකද මේ පේන්නේ පැහැදිලිව උතන ඒ නිසා. මේ මම තරු ලකුණක් දාලා පෙන්නන්න. හරි. ඔයාට මෙතන තරු ලකුණක් දාලා පෙන්නුවේ මේක දැන් අහනවනේ පොයින්ට්ස් දෙකක් ප්‍රයෝජන දෙකක් අහනවනේ. එකක් ලිව්වොත් මේ එක බෙදෙනවා නැවත දෙකකට.
එක කොටසකට එක ප්‍රයෝජනයකට වට හම්බෙන්නේ ලකුණු භාගයයි. අනිත් ප්‍රයෝජනයට වට හම්බෙන්නේ ලකුණු භාගයයි. මෙතනත් එහෙමයි. උවමනාවල ලක්ෂණ දෙකක් අහනවලුනේ. උවමනාවල ලක්ෂණ දෙකක් අහනවා. එහෙනම් උවමනාවල ලක්ෂණ දෙකක් අහලා ඔයා ලියන උත්තර දෙකට අදාළව එක උත්තරයකට ලකුණු භාගයයි අනිත් එකට භාගයයි. භාගයයි භාගයයි එකයි. භාගයයි භාගයයි එකයි. එකයි එකයි දෙකයි. කතාව ඉවරනවා චැටර් පිටියක් දාගෙන. මෙහෙම තමයි පේපර්ස් වල ලකුණු දෙන්නේ ඔයාට. මෙහෙම තමයි ටීචර්ස්ලා පේපර්ස් වල ලකුණු දෙන්නේ ඔයාට. කතාව තේරුණා චැටර් පිටියක් දාගෙන. මේ කතාව අතිශය වැදගත්. මෙහෙම තමයි ඔයාට පේපර්ස් වල ටීචර්ස්ලා ලකුණු දෙන්නේ. කතාව තේරුණාද? දිල්න තේරුණාද? තේරුණා. මේක ඔයා ඔළුවට දාගන්න ඕනේ. මේක ඔයා හොඳට ඔළුවට දාගන්න ඕනේ. මේ මං කතා කරලා උදාහරණයක් විදිහට පෙන්නව පළවෙනි රෝම ඉලක්කමේ විදිහටම තමයි අනිත් ඒවටත් යන්නේ. මම එක්සැම්පල් එකක් විදිහට මේකත් ගන්නම් මේ රෝම ඉලක්කම් අංක දෙකට අදාළව ලකුණු දෙක හම්බෙන්නේ කොහොමද කියලාත් මම ඔයාලට පෙන්නන්නම්. ඒක බලා ගන්න. මම ඒක අයින් කරලා එතන පොඩක් විතර පැහැදිලි නේ. ඒ නිසා ඒක අයින් කරා. මම දැන් මෙතනත් පෙන්නන්න. හරි. මෙතන ගත්තොත් හරිද? මෙතන ගත්තොත් මෙතන ළමයි ලකුණු දෙකක් හම්බෙනවා. ABCD කියලා හතරක් තියෙනවා. එතකොට ඔයාට තේරෙනවා මේක ඔයා සත්‍ය අසත්‍ය කියන එකකින් එකක් හරි ගියොත් ඔයාට හම්බෙන්නේ භාගයයි නෙමෙයි කීයයිද? 4න් 1යි. කාලයි. පැහැදිලිද? මේ ABCD කියන එකෙන් එකක් හරි ගියොත් ලකුණු කාලයි. B හරි ගියොත් කාලයි. කාලයි භාගයයි. තව C එකක් හරි ගියොත් අන්න 3 කාලයි. D එකක් හරි ගියොත් 2යි. මෙතන sorry පොඩින් කාලයි භාගයයි නෑ මට වැරදුනවද? නෑ නේ හරිනේ නේ. නෑ භාගයයි නේ. sorry කාලයි නෙමෙයි භාගයයි. හරියට භාගේ සෙට් වෙන. මේකට භාගයයි මේකට භාගයයි ඔන්නෝම තමයි මෙතන කැඩෙන්නේ. එතකොට ඔයාලට තේරෙනවා මේ සත්‍ය අසත්‍ය සීන් එකේ ඔයාගේ සත්‍යයි කියලා එකක් හරි ගියොත් ඔයාට හම්බෙන ලකුණු භාගයයි. තව එකක් හරි ගියා භාගයයි. තව එකක් හරි ගියා භාගයයි. භාගයයි එකක් හම්බෙනවා. එක මාරයි මේකත් හරි ගියොත් 2යි. ඔහොම තමයි ලකුණු හම්බෙන්නේ. ඒ කියන්නේ ලකුණු දෙකක් ඔයාට එක රෝම ඉලක්කමකට ලකුණු දෙකක් හම්බෙනවා. ඒකෙනුත් අයන්නයි ආයන්නයි තිබ්බොත් ඒක එක කැඩිලා යනවා. ඒකෙනුත් නැවත දෙක ඇහුවොත් එහෙම ඒවත් ලකුණු බෙදිලා යනවා භාගේ. සාමාන්‍යයෙන් ඔය බෙදිලා යන එකේදී සාමාන්‍යයෙන් ළමයි ඔයාට පේනවා ලකුණක් සාමාන්‍යයෙන් ඒගොල්ලෝ මැක්සිමම්ම බෙදලා තියෙන්නේ උපරිමයටම බෙදලා තියෙන්නේ දෙකට කියන්නේ ලකුණක් බෙදලා තියෙන අඩුම ගාන භාගය වගේ නිකන් ඔයාලට පේනවනේ. දැන් උදාහරණයක් විදිහට මම මේ කියන්නම් මොකද්ද මම මේ කියන කතාව ඔයාලට පැහැදිලි කරන්නම්. මේ කතාව මාර වැදගත්. ඒ නිසා හොඳට අහගෙන ඉමු. හරි. මේ කතාව මාර වැදගත්. හොඳට අහගෙන ඉමු. මේ කතාව මොකද්ද කියලා හොඳට බලා ගන්න. හරි. දැන් මෙතනදී හොඳට බලා ගන්න. මම රෙඩ් කලර් එකෙන් සර්කල් කරලා පෙන්නන්නම්. රයිට්. මේ බලා ගන්න. මෙතන අහන්නේ ප්‍රයෝජන දෙකක්. හරිද? ඊට පස්සේ මෙතන නැවතත් මේ මම පොඩක් නිකන් රෆ්ලි නිකන් පෙන්නන්නේ දල වශයෙන් වාට මෙතන අහනවා කරුණු දෙකක්. හරිද? ඊට පස්සේ මෙතන අහනවා ප්‍රතිලාභ දෙකක්. මෙතන අහනවා ආයෝජන මාර්ග දෙකක්. මේ හැමදැනක නිකන් දෙක වගේ අහලා තියෙනවා වගේ සීන් එකක් වාට තේරෙන්නේ නැද්ද? මේ වාසි දෙකක්. කියන්නේ ඒක අහන්න හේතුව ලකුණක් සාමාන්‍යයෙන් අර කාලේ කෑලි දෙන්නේ නෑ. අර එහෙම එකක් නිකන්. ඒ කියන්නේ රෆ්ලි වාට නිකන් මේ අදහසක් කියන්නේ. අර දැන් ඔයාට නිකන් අදහසක් කියන හැටි තියෙන සමහර වෙලාවට හැම එකේම අර තියෙන ඔක්කොම ලක්ෂණ ටික පාඩම් කරන්න ඕනේ වගේ එකක්. නිකන් විභාගයට දාලා දැන් ඔයාලා කොමර්ස් වලට දාලා පාඩම් කරද්දී ව්‍යාපාරාධ්‍යනය කියන එක පාඩම් කරන විෂය විදිහට ඔයාගේ ඔළුවේ තියෙනවනේ. ඒ කියන්නේ පාඩම් කරන්න ඕනේ වගේ එකක්. ඒතර අර ඔයාලා තියෙන ලක්ෂණ ඔක්කොම ටික කටපාඩම් කරනවනේ. ඔතනින් උපරිමයටම ඇහුවොත් අහන්නේ ළමයි ලක්ෂණ 4යි. උපරිමයටම ඇහුවොත්. සාමාන්‍යයෙන් ඔහොම උපරිමයටම ලක්ෂණ 4ක් අහලා තියෙන්නේ හරිම අඩුවෙන්. සාමාන්‍යයෙන් ප්‍රමිතිය තියෙන ප්‍රශ්න කියන්නේ සාමාන්‍යයෙන් දෙක ගන්න තමයි අහන්නේ. මේ බලන්න සාධක දැන් මේ බලනවා මේ කියන මේ සීට් එක බලාගෙන යන්න. ප්‍රයෝජන දෙකයි, ලක්ෂණ දෙකයි. ඊට පස්සේ වාසි දෙකයි, සාධක දෙකයි, කරුණු දෙකයි, ආයෝජන මාර්ග දෙකයි, ප්‍රතිලාභ දෙකයි. කියන්නේ සාමාන්‍යයෙන් බහුතරයක අහලා තියෙන්නේ දෙක. ඒකට හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් ලකුණක් බෙදෙන උපරිම තැන භාගේ. අන්න එහෙම අර්ථයකින්.
දැන් ඕක සාමාන්‍යයෙන් ළමයි දැන් ඔය හැම තැනකදීම අයනු තියෙනවා. ඔය අයනු තියෙනවා. සමහර වෙලාවක අයනු නොදා රෝමි ඉලක්කම් අංක 1 කියලා කරුණු 4ක් දක්වන්න කියලා දෙනවා. අන්න එහෙමත් භාගෙ බෙදන්න පුළුවන්. ඒකයි මම කියන්නේ ඕනම දෙයක ලක්ෂණ වේවා ප්‍රතිලාභ වේවා වාසි වේවා අවාසි වේවා ඔයා කරුණු පාඩම් කරද්දී උපරිම වශයෙන් කරුණු 4ක් මතක තියා ගැනීම ප්‍රමාණවත්. ඒක ඇයි කියන්නේ? ඒ සර් කියන එක ඇත්තටම තර්කානුකූලද? ඔව් තර්කානුකූලයි කියලා ඔයාලට පැහැදිලිව පේනවා. දැන් මේ හැම තැනකදීම ප්‍රයෝජන දෙක ගන්න අහලා තියෙන්නේ. මේ ඇහුවොත් අහන්න පුළුවන් උපරිම තැන 4. එහෙම වෙන්නේ අයනු කියලා මේ ප්‍රශ්න වල කොටස් දෙකක් තියෙනවනේ. මෙහෙම දෙක නැතුව එක රෝම ඉලක්කමක් ඇතුලේ පොයින්ට්ස් 4 කරුණු 4ක් දක්වන්න කියලා ඒ පොයින්ට්ස් 4 උදාහරණයක් විදිහට අපි ප්‍රතිලාභ 4ක් එක්සැම්පල් එකක් විදිහට හිතමුකෝ. ප්‍රතිලාභ 4ක් දක්වන්න කියලා ඉවරලා එනවා ප්‍රශ්න කියනවා ප්‍රතිලාභ 4ක් ලියන්න කියලා. ප්‍රතිලාභ 4ක් ලියනවා මෙහෙම පහළට පාට 1 2 3 4 කියලා ප්‍රතිලාභ 4 ලියාගෙන යනවා. ප්‍රතිලාභ 4 ලියාගෙන යනකොට එතකොට ඔය කියන භාගය කතාව යාට කරන්න පුළුවන්. පළවෙනි ප්‍රතිලාභයට මේ ළමයට ලකුණු භාගයයි. මේ ප්‍රතිලාභයට ලකුණු භාගයයි. මේ ප්‍රතිලාභයට ලකුණු භාගයයි. මේ ප්‍රතිලාභයට ලකුණු භාගයයි. කියන්නේ මේ එක රෝම ඉලක්කමක් දීලා අපි එක්සැම්පල් එකක් විදිහට මේක හිතමුකෝ. දෙවනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් අංක 1 ප්‍රතිලාභ 4ක් දක්වන්න. එයාට භාගය කතන්දරෙන් බෙදන්න පුළුවන් නේ. ලකුණු භාගය කතාවෙන් එයාට බෙදන්න පුළුවන්. ඒ ප්‍රතිලාභ 4යි අහලා තියෙන්නේ. ඒක වෙන්නේ හරි අඩුවෙන්. බහුතරයක වෙන්නේ ලක්ෂණ දෙක, ප්‍රයෝජන දෙක, වාසි දෙක, අවාසි දෙක, සාධක දෙක එහෙම ලියන්න. හැබැයි වැඩිම වුණොත් එන්න පුළුවන් 4යි. ඒක කියන්නේ ඇයි? ඒක තර්කානුකූලද? ඇත්තටම එහෙමද? ඒක ඔයාලට දැන් පේනවා. පැහැදිලිද? හරි. දැන් ඕකද සර් ඔය කියපු ලකුණු ගොඩක් ගන්න පුළුවන් ක්‍රමේ. කොහොමද සර් දැන් කියන්නේ ලකුණු ගොඩක් ගන්න පුළුවන් කියලා? ඕකද සර් දැන් පේපර්ස් වල ටෙක්නික් එක ලකුණු ගිය අවුරුදු වල ළමයි වැඩි කරගත්ත. ළමයි ඕක දැනගන්න. ඕක දැනගෙන අපිට කරන්න දෙයක් තියෙනවා. කරන්න දේ තමයි මේක. හොඳට බලාගන්න. මේ ටික මාර වැදගත් ඈ. මාරම වැදගත්. හරි. මෙතන ඉඳලා මාර වැදගත්. හොඳට බලන්න. දැන් මම මේ කියපු කතා ටික මම හිතනවා හැමෝටම තේරෙන්න ඇති කියලා. හරි. මේ කතාව කොහොමම තියෙද්දී මේ මම යනවා මේ පහලට. නෑ පහලට මම මෙතනම කතා කරොත් හොඳයි කියලා මට හිතෙනවා. මම මේක මෙතනින් ගන්නම්කෝ. මේ කොටුව ඇතුලේ මම සාකච්ඡාව ගන්නම් ඊළඟ කතාව. මම මේ මොකද්ද කියන්නේ කියන එක තව දුරටත් ඔයාලට මේ ප්‍රූෆ් කරගන්න සහ මේ මේකෙන් ගන්න පුළුවන් උපරිම මැක්සිමම් ප්‍රයෝජනය මොකද්ද කියන්නේ. හරි. මෙතනින් ගන්නවා කොටුවක්. හරි. මේ වෙලාව මාර වැදගත් මේ වෙලාව මාරම වැදගත් වෙලාව. හරි. මේකෙන් ඔයාලට කියන්නේ වෙන සබ්ජෙක්ට්ස් වලට ලොකු සපෝට් එකක් ගන්න පුළුවන් මේ අද දවස් ඇතුලේ. හරි. මේකයි කතාව. හරිද? හරි. දැන් මම කිව්වාට 9යි කාලට එන්න එක කොටස ගාවට කියලා. 9යි කාලට එන්න එක කොටස ගාවට. 9යි කාලට එක කොටස ගාවට ඇවිල්ලා ඔයාලට පැය දෙකක් හම්බ වෙනවනේ සෙකන්ඩ් පාර්ට් එකට දාලා. සාමාන්‍යයෙන් පැය දෙකම අරගෙන ඔයා සාමාන්‍යයෙන් කරන්නේ ඔය පැය දෙක ඇතුලේ සාමාන්‍යයෙන් පැය භාගයක් විතර යයිවාට ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න දෙක ලියන්න. ඒ වගේම ඉතුරු පැය භාගයයි ගිණුම් කරන ප්‍රශ්න ටික ලියන්න. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නේ දිනන එක ටිකක් බරපන්ති ප්‍රශ්නයක්. ඒක නිසා ඔයාලට එකටත් පැය භාගයක් විතර එකමාරක් විතර ඇතුලේ වැඩි කරගන්න පුළුවන් වෙයි. මම ප්‍රධාන වශයෙන් ඔයාලට කියලා දෙන්න ව්‍යාපාර අධ්‍යයනයේ ඇතුලේදී ඔයාලට කොහොමද ප්‍රශ්න හොඳම ප්‍රශ්න ටික තෝරගන්නේ කොහොමද කියලා. හරිද? මම වැඩි කියලා දෙනවා. හරි. හොඳට අහගන්න, හොඳට බලාගන්න මේ වෙලාව මාර වැදගත්. හරි. මම මෙතනින් පෙන්නනවාට ප්‍රශ්න ටික කොහොමද හොඳම ප්‍රශ්න ටික තෝරගන්නේ කියලා. හරි. හොඳට බලාගන්න. ඔයා දන්නවා දැන් අපි යනවා අපි මේ ප්‍රශ්නේ තෝරගන්නවද නැද්ද කියන තීරණය ගන්නයි දැන් යන්නේ. හරි. මෙන්න තියෙනවා පේපරේ ප්‍රශ්න අංක 2. ඒ වගේම ඔයා දන්නවා මේකේ රෝම ඉලක්කම් අංක 1 රෝම ඉලක්කම් අංක 2 තියෙනවා. ඒ වගේම රෝම ඉලක්කම් අංක 3ක් තියෙනවා. ඒ වගේම රෝම ඉලක්කම් අංක 4ක් තියෙනවා. මේ හැම ප්‍රශ්නකටම ඔයා දන්නවා හම්බෙන්නේ ඔයාට හම්බුනොත් හම්බෙන්නේ ලකුණු කීය ගානේද? මේ හැම ප්‍රශ්නයකටම ඔයා දන්නවා මේ හැම ප්‍රශ්නයකටම ඔයා දන්නවා ඔයාට හම්බුනොත් හම්බෙන්නේ ලකුණු කීයයි කියලාද? ලකුණු මේ හැම ප්‍රශ්නයකටම හම්බෙන්නේ ලකුණු 2 බැගින් කියලා ඔයා දන්නවා. ඒක මේ පේපරෙත් එහෙමයි, පාස් පේපර්ස් වලත් එහෙමයි, ඔයාගේ පේපරෙත් එහෙමයි. කොන්ෆිඩන්ස් හදාගන්න. හරි. මේකම තමයි කතාව. එතකොට සර් දැන් ඔය කියන විදිහට අපි කොහොමද හරිම ප්‍රශ්නයක් තෝරගන්නේ? දැන් මම ඔයාලට පෙන්නන්නේ අපි මේ
දෙවනි ප්‍රශ්නේ තෝරගන්නවද නැද්ද කියන එක කොහොමද තීරණය කරන්නේ කියලා. හරි. මේකයි කතාව. මේකයි කතාව. හරිද? හොඳට බලාගන්න. හොඳට බලාගන්න. හොඳට බලාගන්න. හරිද? මම මේකෙදි ඔයාට ගන්නව කලයක විදිහට මේකෙදි මම කතා කරන මේ දිගටම කතා කරගෙන යන්නේ කළු පාට යූස් කරලා. කළු පාට යූස් කරලා. හරි. හොඳට බලාගන්න. හරිද? මම මේකෙදි highlight කලර් එකක් අරගෙන පොඩ්ඩක් කොටු දෙකක් දාගන්නම්. මේක අපි තෝරගන්නවද නැද්ද කියන එක confirm කරගන්නවා කියන එක පෙන්වන්න. මෙතන මම කොටුවක් දාගන්නවා. මේ මාර වැදගත්. මේ කොහෙන්වත් ඔයාලට කියලා දෙන්නේ නැහැ වෙන මෙතන විතරයි ඈ. හරි. හරි. මම ඔහොම දාගන්නවා. හරි. ඔහොම දාගෙන මම යූස් කරන කලර් එක විදිහට මම black කලර් එක යූස් කරනවා. මොකද ඒක ටිකක් අර පැහැදිලිව පේන නිසා. හරි. ඔයා දැන් තීරණය කරනවා දෙවෙනි ප්‍රශ්නේ තෝරගන්නවද නැද්ද කියලා. දෙවෙනි ප්‍රශ්නය දන්නවා මේ හැම ප්‍රශ්නයකදීම අහන්නේ ඒ කියන්නේ ඔයාලට හම්බෙන්නේ උපරිම වශයෙන් ලකුණු දෙකයි. උපරිම වශයෙන් ඔයාලට හම්බෙන්නේ ලකුණු දෙකයි. හරිද? හරි. උපරිම වශයෙන් ඔයාලට හම්බුනොත් හම්බෙන්නේ ලකුණු දෙකයි. හරිද? හරි. හරි. අපි දැන් යනවා ප්‍රශ්න වලට මේ අපි ප්‍රශ්න සෙට් එකට දැන් යනවා. හරි. පළවෙනි ප්‍රශ්නය අහනවා. මම මේකෙදි black color එක use කරනවා කියලා ඔයාලට කිව්වේ. මම පළවෙනි ප්‍රශ්නෙට යනවා. පළවෙනි ප්‍රශ්නෙට ගිහිල්ලා බලනවා මට මේක ලියන්න පුළුවන්ද කියලා. ව්‍යාපාර පරිසරයේ අධ්‍යයනයේ ව්‍යාපාරයට ලැබෙන ප්‍රයෝජන දෙකක් ලියන්න. ප්‍රයෝජන දෙකක් ලියන්න. ඔයාලට තේරෙනවා ඒක ලියන්න පුළුවන්. 10 ශ්‍රේණිය අච්චුපත ගත්ත ගමන් ඔයා කටපාඩම් කරන්නේ මේ කතාව. ඒ නිසා ඔයාලට මේක ලියන්න පුළුවන්. උවමනාවල් ලක්ෂණ දෙකක්. හා මට ලියන්න පුළුවන්. ඔයාට තේරෙනවා ඔයා දෙවනි ප්‍රශ්නේ ලිව්වොත් ඒකේ රෝම ඉලක්කම් අංක 1 ලිව්වොත් ඒකේ අයන්නයි ආයන්නයි දෙකම පුළුවන් නම් ලකුණු දෙකක් පුළුවන්. හා. එහෙනම් මේක හරියට දාගත්තා. දෙකයි. දෙකට යනවා. දෙකේ අහනවා ගෝලීයකරණය යන්න හඳුන්වා ගෝලීයකරණය නිසා ව්‍යාපාරයේ ශේෂ්ත්‍රය සිදු වෙලා තියෙන වෙනස් වීම දක්වන්න. ඔය වගේ වෙලාවකදී ලකුණු දෙකයිනේ. ලකුණු දෙක බෙදෙන්නේ ගෝලීයකරණය හඳුන්වනවට ලකුණු 1යි. ගෝලීයකරණය නිසා ව්‍යාපාර ශේෂ්ත්‍රයේ සිද්ධ වෙච්ච වෙනස්කම් දක්වනවට ලකුණු 1යි. එහෙම තමයි ලකුණු දෙක බෙදෙන්නේ. ඔයාට තේරෙනවා ගෝලීයකරණය හඳුන්වන්න නම් මට පුළුවන්. හැබැයි ව්‍යාපාර ශේෂ්ත්‍රයේ වෙනස්කම් නම් මට මම කියන්නේ ඔයාගේ පැත්තේ හිතලා මෙහෙම ළමෙක් හිටියානම් හරි එහෙම දැන් ඉඳලා ගෝලීකරණය නිසා ව්‍යාපාර ශේෂ්ත්‍රයේ සිද්ධ වෙච්ච වෙනස්කම් කිව්වට පස්සේ වඩ එකපාර මීටර වෙන්නේ නැහැ මේක නම් දන්නේ නැහැ වගේ. ඔයා දෙක ලිව්වා නම් ඒ කියන්නේ දෙවැනි ප්‍රශ්නේ දෙවැනි රෝම ඉලක්කම ලිව්වා නම් ඔයාට තේරෙනවා මේ ලකුණු දෙකෙන් ඔයාට එකයි ගන්න වෙන්නේ. ඒ ගෝලීකරණය අඳුන්වන්න පුළුවන් නේ. වෙනස්කම් තමයි ලියන්න බැරි. ඒක නෑ ගෝලීකරණය අඳුන්වන්න ලකුණු තියෙනවා. හා. ඊළඟට යනවා රෝම ඉලක්කම අංක 3ට. සත්‍යද අසත්‍යද කියලා තෝරන්න තියෙනවා. හා. පළවෙනි එක ඔයාට තේරෙනවා ඒක සත්‍යද අසත්‍යද කියලා තෝරගන්න පුළුවන්. ඒක අවුලක් නෑ. ඒක දන්න කතාවක්. දෙවෙනි එක තියෙනවා අම්මට සිර ජනමාධ්‍යවේදී වූ පරිසරවේදී ජීවිතේට මට හම්බෙලා තිබ්බට මම මතක නෑ වගේ තියෙන දෙයක් ඔයාලට නිකන් දැනෙනවා. එහෙමයි කියලා ඔයාලට නිකන් මේක කන්ෆර්ම් නෑ වගේ. හරි ගියත් නිකන් සත්‍යද අසත්‍යද කියලා තීරණය කරගන්න බෑ වගේ. අර එහෙම එකක්. ඊට පස්සේ තුන්වෙනි එක අවුලක් නෑ. ඒක ගොඩ දා ගන්න පුළුවන්. හතරවෙනි එක ෂුවර් නෑ. ඒතර ඔයාලට තේරෙනවා දෙකක් හරි දෙකක් වැරදි. එහෙනම් මේකෙත් මට ලකුණු එකක් තියෙයිනේ. එකක් තියෙයි. හතරවෙනි එකටත් යනවා. ඒ කියන්නේ මම කියන්නේ ඔයාලට මේ අර හරියන ප්‍රශ්න ටික චුට්ටක් පැන්සලෙන් හරියට දාගෙන යා මේක හරියයි මේක හරියයි යානික පැන්සලෙන් හරියට දාගෙන යා ලකුණු එකයි. පොඩි පැත්තෙන් දාගත්තා මේකට දැන් මේක ලිව්වා නම් එහෙම මේකෙන් ලකුණු දෙකෙන් මට දෙකම ගත්ත හැකි. දෙක ලිව්වොත් එහෙම ලකුණු 1යි. තුන ලිව්වොත් එහෙම ලකුණු 2යි. මේ මම මේ ප්‍රශ්නේ ඉස්සරහෙන් දාන්නේ මේ. එක ලිව්වා නම් ලකුණු 2යි. දෙක ලිව්වා නම් මට ලකුණු 1යි. තුන ලිව්වා නම් මට ලකුණු දෙකම ගන්න බෑ 1යි නේ. 1යි. තුන ලිව්වා නම් ලකුණු 1යි. හතර ලිව්වා නම් හතරේ හවුල් ව්‍යාපාරවල තියෙන අවාසි හවුල්කරුවන් සංඛ්‍යාව මේ අවම ඉන්න පුළුවන් හවුල්කරුවන් අවම උපරිම හවුල්කරුවන් සංඛ්‍යාවනේ. ඒක මම දන්නවා. ඒකට මට ලකුණු හම්බෙයි. ඒක මට පුළුවන්. ඒක දන්නවා. සංස්ථාපි සමගම අම්බෝ වචනයක් මම මේක පාඩම් කරා මට මතක හිටියේ නෑ. ඒක දන්නේ නෑ. එහෙනම් ඔයාලට මෙතන හම්බෙන්නේ ලකුණු දෙකෙන් එකයි. මෙතන ලකුණු හම්බෙන්නේ දෙකෙන් එකයි. ඔයාලට තේරෙනවා දෙවනි ප්‍රශ්නේ ඔයා ලිව්වොත් ඒ කියන්නේ මේක ඔයාලට දැනෙනවනේ. මට මේ පාඩම හොඳටම පුළුවන්. මට මේ පාඩම හොඳටම බෑ. ඒක හිතේ තියාගෙන ඉන්නේ පේපරේට දාලා බලන්න ඇත්තටම පුළුවන් බැයිද කියලා. ඒකයි මේ වෙන්නේ. හරි. ඔයාලට තේරෙනවා දෙවෙනි ප්‍රශ්න ලියලා ඔයා බැලුවොත් එහෙම ඔයා විභාගයේදී දෙවෙනි ප්‍රශ්න ලියුවොත් එහෙම ඔයාලට ඇත්තටම හම්බෙන ලකුණු 8න් 2යි 1යි 3යි 4යි 5යි. 8න් 5ක් හම්බෙනවා. විභාග පේපරේ ඔයා 9යි කාලට අරගත්තට පස්සේ ඒ කියන්නේ ෆස්ට් පේපර් එක ඉවරුනාට පස්සේ සෙකන්ඩ් පේපර් එක 9 කාලට ආවට පස්සේ ඔයා ප්‍රශ්න ටික කියවලා කරන්න ඕනේ අර විනාඩි 10 ඇතුලේ මේ වැඩේ.
පැරදි 10ක් යන්නෙත් නෑ ඇත්තටම. ඔයා පේපර්ස් බර පන්තියෙන් කරනවනේ, පේපර්ස් බර ගාණක් කරනවනේ. මේ ප්‍රැක්ටිස් එක ඔයා ඉස්සරහා පේපර්ස් වලදී ඇත්තටම ගන්නවා. එහෙම අරගෙන ඔයා හොඳම ප්‍රශ්න සෙට් එක තෝරගන්නවා. හොඳම ප්‍රශ්න සෙට් එක තෝරගන්නවා. ඒ කියන්නේ හොඳම ප්‍රශ්න සෙට් එක තෝරගන්නේ කොහොමද? මෙහෙමයි තෝරගන්නේ. දැන් ඔයාලට තේරෙනවා දෙවනි ප්‍රශ්න ලිව්වොත් ඔයා 8න් 5ක් ගන්නවා. ඔයා ඊළඟ ප්‍රශ්න වලටත් ඔය දේ ඔය විදිහටම කරනවා. ඔය දේ ඔය විදිහටම කරනවා. තුන්වෙනි ප්‍රශ්නේ ලියලා බලනවා 8න් කීයක් ගන්න පුළුවන්ද? හතරවෙනි ප්‍රශ්නේ අර විදිහට හරි වැරදි දාලා බලනවා 8න් කීයක් ගන්න කම්මැලි වෙලා නෑ මට මේ ප්‍රශ්නේ පුළුවන් මම මේක ලියනවා කියන තැනට එන්න එපා. මෙච්චර වෙලාවක් කරන් මම ඔයාට මේක එනම් පැහැදිලි කරන්නෙත් නෑ ඔයාට එහෙම කරන්න නම්. මේකේ දෙයක් තියෙනවා. ඔයාට ඇහෙන් පේන දෙයට වඩා තිත්ත යථාර්ථය ඇත්ත යථාර්ථය වෙනස්. ඇහෙන් අපිට පේන හිතින් අපි හිතන ඒ දෙයට වඩා ඇත්ත කතාව වෙනස්. සමහර වෙලාවක ප්‍රශ්නේ ලියලා භාගයක් ලියාගෙන එද්දි තේරෙනවා ඉතුරු කොටස් දෙක ලියාගන්න බෑ කියලා. පීනලා බලන්න කියන්නේ පීනගෙන ගිහිල්ලා ගිලෙද්දි කියන්න එපා අනේ ගිලෙනෝ කියලා. ඊට කලින් අර පීනපු කෙනෙක්ගෙන් කියන විදිය අහලා ඒක ගිලෙනවද කියලා දැනගෙන පීනන්න. හරි. දෙවෙනි ප්‍රශ්නෙට අර විදියටම හරි දාලා වැරදි දාලා මේ හතරෙන් ලකුණු 8න් කීයක් ගන්න පුළුවන්ද කියලා බලනවා. ඔයාලට තේරෙනවා මේකෙන් ගන්න පුළුවන් 8න් 4ක් වගේ. තුනවෙනි ප්‍රශ්න ලිව්වොත් 8න් 4ක් වගේ ගන්න පුළුවන් වෙන්නේ. හරි 4ක් බලනවා. 8න් කීයක් ගන්න පුළුවන්ද කියලා. මේක බැලුවට පස්සේ තේරෙනවා මේකෙන් 8න් 6ක් විතර. හරි. හරි වැඩි කතාව තේරුණානේ නේ? කතාව තේරුණානේ? උලක් නෑ. වැඩි කරගෙන යන්න පුළුවන්. ඕකේ. හරි. හරිද? එතකොට අපි හිටියේ අපි කිව්වේ අර කතාව මොකද්ද කිව්වේ? සෙකන්ඩ් හරි. දැන් හරි ඕකේ නේ. හරි. මේ එතකොට අපි දැන් සෙකන්ඩ් පාර්ට් එකේදී කතාව කිව්වේ ඔයා ප්‍රශ්න වලදී අර 2 3 4 කියන ප්‍රශ්න වලදී කැටගරයිස් කරගන්න 8න් කීයද මම උදාහරණ කිව්වා වගේ ඔයාලට තේරෙනවා දෙවෙනි ප්‍රශ්න ලිව්වොත් ඔයාලට 8න් 6ක් ගන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්න ලිව්වොත් ඔයාලට 8න් 5ක් ගන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්න ලිව්වොත් ඔයාලට 8න් 4ක් වගේ ගන්න පුළුවන් කියලා ඔයාලට කිව්වම කතාව මේ මම දල වශයෙන් උදාහරණයක් කියන්නේ. හරි මම ස්ක්‍රීන් ෂොට් එකක් දෙන්නම්. ස්ක්‍රීන් ෂොට් එකක් දීලා මම ඔයාලට නිකන් දල වශයෙන් මේ කතාව එතනින් ඉඳලා ඉතුරු ටික පැහැදිලිව කියන්න. හරි. ඕකේ. හරි. හරි ඔයාලට පේනවද නිකන් white screen එකක් වගේ එකක් පේනවද? පේනවද? පේනවනේ. පේනවද? පේනවද ළමයි? white screen එකක් පේනවද? පේනවනේ. හා. හරි. අපි දැන් කතා කරගෙන හිටියේ question wise අපි අර විදියට categorize කරලා ගන්නවාට කීයක් ගන්න පුළුවන්ද කියන එක. ඒ කියන්නේ question එකට අදාළව mark එක අපි analyze කරගන්නවා. question number 2 3 4 තියෙනවා මොකට අදාළවද? එක කොටසට අදාළව. එක කොටසට අදාළව මෙන්න මේ කියන ප්‍රශ්න සෙට් එක තියෙනවා. question number 2 3 4 කියන ටික තියෙනවා. ඔයා marks wise දාගන්නවා. හරි. ඔයා marks wise දාගන්නවා. හරි. ඔයා marks wise දාගන්නවා. marks දාගන්නවා. 8න් ඔයාට මේ තැන්වලදී කීය ගන්න පුළුවන්ද? 8න් ඔයාට මේ කියන තැන්වලදී කීය ගන්න පුළුවන්ද? ඔයාට නිකන් ඔයාට හිතෙන විදිහට දාගන්නවා. මේක තමයි හොඳම විදිහ අර කම්මැලි වෙන්නේ නැතුව මේ කියන්නේ කම්මැලි වෙලා මේ වැඩේ නොකර ඉන්න එපා. හරි. ඔයාට තේරෙනවා දෙවෙනි ප්‍රශ්න ලිව්වොත් ඔයාට 8න් 6ක් ගන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්න ලිව්වොත් ඔයාට 8න් 4ක් ගන්න පුළුවන්. ඒ වගේම හතරවෙනි ප්‍රශ්න ලිව්වොත් ඔයාට 8න් 7ක් විතර ගන්න පුළුවන්. එහෙම නැත්නම් 8න් 8ම ගන්නත් පුළුවන්. ඒක ඔන්න ඔහොම එකක් තමයි තියෙන්නේ. ඔයා කරන්න ඔය ප්‍රශ්න ටික තෝරගන්නකොට ඔතනින් වැඩි possibility එක බලනවා. වැඩි possibility එක බලනවා. අර වැඩි possibility එක බලනවා. ඒ කියන්නේ ඔයා මේ කියන දෙවෙනි කොට කියන්නේ පළවෙනි කොටසට අදාළව ඔයා උත්තර ලියද්දී
පළවෙනි කොටසට අදාළව ඔයා උත්තර ලියද්දී හරිද? මේ පළවෙනි කොටසට අදාළව ඔයා උත්තර ලියද්දී ඔයාට ලකුණු ගන්න يعني වැඩිම ලකුණක් ගන්නවා නම් ලියන්න ඕන හොඳම ප්‍රශ්න ටික මොනවද කියලා ඔයා දැන් තෝරගන්නනේ යන්නේ. ඒකටනේ ඇත්තට මේ විනාඩි 10ක අර අතිරේක කියවීම කාලයක් එහෙම නැත්නම් ප්‍රශ්න තෝරා ගැනීමේ කාලයක් කියලා එකක් අපි වෙන් කරගන්නේ. ඒකනේ අපි 9 කාලෙට ෆස්ට් පේපර් එක ඉවර කරලා සෙකන්ඩ් පේපර් එක පැත්තට එන්නේ. හරි. ඔක තමයි පළවෙනි කොටසට අදාළව තියෙන්නේ. එතකොට ඔක තමයි එක කොටසේ කියන එකෙන් අදාළව තියෙන්නේ. එතකොට අපිට තේරෙනවා අර අපිට මෙතනින් වැඩිම ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නේ මොකද්ද? දැන් දෙකේ නම් 6 ලකුණු අන්න ඒ කියන්නේ සාමාන්‍ය සාපේක්ෂව ගත්තොත් එහෙනම් මේ සෙට් එකෙන් 6යි 7යි කියන්නේ 6යි 7 මේ කියන දෙක වැඩි. එතකොට අපට තේරෙනවා